Satu, satu, satu. ලොවට ආලෝකයක් වූ ගමම ඒකාලෝක කරවූ දුටුවන් හිත පිනවන්නා වූ අසරණ සරණ වූ පුන්සඳක් වැනි වූ අප උතුම් ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට පාර්තෙන් ඉමා බැතියෙන් නුතුව සමරන උතුම් වූ වෙසක් පුර 15ක පොහොය දිනේදී අප සූදානම් වන්නේ හම්බන්තොට මිද්දෙනිය දඹේ තලාව ස්වර්ණ පානාගල ආලෝක ශ්‍රී විහාරස්ථානයේ සිට තරුණු සිතට ආලෝකය සදහම් කතිකාවත ඔබට ගෙන එන්නටයි. ඉතින් අද දවසේදී තරුණු සිතට ආලෝකය සදහම් කතිකාවත අප මේ ලෙසින් ගෙන එන්නේ අපගේ 7 වන ධර්ම සාකච්ඡාමය වැඩසටහන තමයි අපි මෙලෙසින් ඔබට ගෙන එන්නේ. ඉතින් මෙම වැඩසටහනට වැඩමවා වදාළ අපගේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ নমස්කාර පූරකව පිළිගන්නටයි මාගේ සූදානම. ඉතින් හම්බන්තොට මිද්දෙනිය දඹේ තලාව ආලෝක ශ්‍රී විහාරස්ථානය මනුෂ්‍යත්වයේ නවාතැන්පල මේ මනරම් වූ සිත නිවන එවැගේම ඇස නිවන මේ සොඳුරු විහාරස්ථානය මේ පින්බර විහාරස්ථානය නිර්මාණය කරමින් මේ මාහැඟි ආගමික කටයුතු ආදරණීය ජනතාවට බෞද්ධ ජනතාව වෙත ගෙන යන්නට උන්වහන්සේ දරන වෙහෙස අපමණයි. අද දවසේදී උන්වහන්සේ සූදානම් මේ ධර්ම සාකච්ඡාව අප වෙනුවෙන් ගෙන එන්නට. එසේනම් নমස්කාර පූරකව පිළිගන්නවා අපගේ ගෞරවනීය ධම්මාලෝක නායක ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේදී වැඩම කර සිටිනවා ධර්මාසනයට. අපි උන්වහන්සේ සමගින් සාකච්ඡා කරන්නට සූදානම් තුරුණු සිතට ආලෝකය මේ සදහම් කතිකාපත වෙසක් පොහොය නිමිති කරගනිමින් විවිධ ආගමික කටයුතු විහාරස්ථානයේ සූදානම් කරලා තිබෙනවා. ඉතින් උන්වහන්සේ ඒ පිළිබඳවත් අපිට අද දවසේදී සඳහන් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. අද දවසේදී අපි සූදානම් වෙන්නේ බොහොම සුවිශේෂී කරුණු කාරණා කිහිපයක් ගැන කතා කරන්නට. ඊට මත්තෙන් අද මෙම ධර්ම සාකච්ඡාවට දායකත්වයේ දක්වන කීප දෙනෙක් ඉන්නවා. ඔවුන් පිළිබඳවත් මා ඔබට මතක් කරන්නට සූදානම්. අද දවසේදී මෙම ධර්ම සාකච්ඡාව සඳහා අපට දායකත්වය එකතු කරනවා මේ වන විට ඩුබායි රටේ සේවයේ නියුතු නම්බර් 136 ජබුරලිය මඩපාත පිළියන්දල ලිපිනේ පදිංචි තෙල්ගේ ප්‍රියන්ති පීරිස් මහත්මිය සහ මිද්දෙනිය මුරුංගස්යාය නැගෙනහිර මදු සෙවණ ලිපිනේ පදිංචි ගුණපාල ජයසේකර මහත්මයා සහ ආදරණීය දියණියන් දෙදෙනා විසින් අද දවසේදී මේ සදා අනුග්‍රහකත්වයෙන් එතන දායකත්වය එකතු කරනවා. ඒ වගේම කේචි නන්දශීලී මහත්මියගේ 65 වන ජන්මදිනයට ආශිර්වාද කිරීමත් මෙම ධර්ම සාකච්ඡාවට දායකත්වය ලබා දෙමින් ඔවුන් බලාපොරොත්තු වෙනවා. එසේනම් ඔවුන්ගේ දායකත්වයේ ඇතිවයි මෙම ධර්ම සාකච්ඡාව අද දවසේදී අපි සිදු කරන්නේ. හොඳයි. එසේනම් අපි ධර්ම සාකච්ඡාව පැත්තට යමු වෙන්නට සූදානම්. මා ඔබට සඳහන් කළා බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදු වීම පිරිනිවන් පෑම සිහිපත් කරන උතුම් වූ දිනය අද දවස. වෙසක් පොහොය අද දවස. ධම්මාලෝක හාමුදුරුවනි මම එලෙසින් වෙසක් පොහොය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරද්දී මම කැමති ඔබ වහන්සේගෙන් ඇත්තටම අපේ හාමුදුරුවනේ වෙසක් පොය කියලා කියන්නේ මොකක්ද කියලා අහන්න. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පින්වත් සියලු දෙනාටම අපි වෙසක් පොය ගැන කතා කරනකොට මුලින්ම කියන දෙයක් තමයි හැම දිනාටම පින්බර වෙසක් පුර 15ක පොහොය දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා කියනවා. ඒ ප්‍රාර්ථනාව නැවත වතාවක් සිහි කැඳවමින් විරාජ් මනරංග මහත්මයා අද මේ උතුම් දවසේ වටින දවසේ ශ්‍රේෂ්ඨ දවසේ
තුරුණු සිතට ආලෝකය 7 වන ධර්ම සාකච්ඡාමේ වැඩසටහන සඳහා ආරම්භයක් පූර්විකාවක් ගන්නට යෙදුණා. අද ආලෝක ශ්‍රී විහාරයේ තවත් ඊටාම සුවිශේෂී ස්ථානයක සිට තමයි අපි මේ සුවිශේෂී සාකච්ඡාව ගෙන එන්නේ. ඒ පිළිබඳවත් සිහිපත් කරන්නට ඕන. ආලෝක ශ්‍රී විහාරයේ තිබෙන විශේෂම කාරණාවක් තිබෙනවා. දවන්ත ප්‍රමාණයේ බෝධීන් වහන්සේලා 29කට ආසන්න ප්‍රමාණයක් මේ පින්බිමේ වැඩ ඉන්නවා. ඉතින් මේ වෙලාවේ අපි දෙන්නමත් දස කුසල සීලයේ සමාදන් වෙලා ඉන්න පින්නතුනුත් අපි හැමෝම රැඳිලා ඉන්නේ ආලෝක ශ්‍රී විහාරයේ මතු අනාගතයේදී සංගායනාව සිද්ධ වෙන ඒ මනරම් ස්ථානයේ නිර්මාණය වෙන තැන පිහිටි අති රමණීය බෝධීන් වහන්සේ අභියස සිට තමයි අපි අද තුරුණු සිතට ආලෝකයේ ධර්ම සාකච්ඡාව සිද්ධ කරන්නේ. බෝධීන් වහන්සේ නමක් කියන එක කිව්ව ගමන් වෙසක් පොහොයයි බෝධීන් වහන්සේ නමයි අතර තියෙන්නේ පුදුමාකාර සමීප සම්බන්ධතාවයක්. ඉතින් අපේ ලෞතුරා මාමෑණී බුදු පියාණන් වහන්සේට මහා බෝසතාණන් වහන්සේට සම්්‍යක් සම්බුද්ධත්වයට පත්වෙන්න ගෞතම කියන මේ උතුම් නාමයට පත්වෙන්න ගෞතම කියන මේ උතුම් ස්ථානයට පත්වෙන්න ඉඩහසර සරසන්න පිට දුන්නේ මේ අසතු බෝධිය බෝධීන් වහන්සේ කියලා අපි හැමෝම දන්නවා. ඉතින් විරාජ් මහත්මයාගේ පළවෙනි ප්‍රශ්නේ උනේ අපේ හාමුදුරුවනේ මොකක්ද වෙසක් පෝය කියලා කියන්නේ? මොකක්ද වෙසක් පෝය කියන්නේ? ඉතින් මේ ලස්සන ප්‍රශ්නයක්. දැන් අපි වෙසක් පෝය ගත්තට පස්සේදී මේ වෙසක් පොය අර්ථඝතනය දක්වනකොට කියන දෙයක් තියෙන වචනයක් තියෙනවානේ. වචන කීපයක් තියෙනවා. වෙසක් පොයේදී අපි කියනවා බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය, ඒ වගේම මහා පරිනිර්වාණය කියන මේ තුන අපි සිහිපත් කරන දවස අද දවස. සිද්ධාර්ථ උත්පත්තිය, ඒ වගේම තමයි සිද්ධාර්ථ කුමාරයාගේ මහා බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වය, ඒ වගේම තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය කියන කාරණා සිහිපත් කරන දවස අද දවස. ලංකාවාසී ලෝකවාසී බෞද්ධ ජනතාවට අවුරුද්දේ තියෙන වටිනාම දවස, ශ්‍රේෂ්ඨතම දවස තමයි අද දවස කියලා කියන්නේ. ඉතින් අවුරුද්දට දවස් 365යි. මේ 365 දවසෙන් වටිනම උතුම්ම දවස විදියට තමයි අද දවස සැලකෙන්නේ. ඔය විවිධ නම් වලින් වෙසක් පොය අර්ථකථනය කරනකොට විරාජ් මහත්මයෝ අපි කියනවා වෙසක් මංගල්‍ය කියලා. එහෙම නමක් කියනවානේ. වෙසක් මංගල්‍ය කියලා කියනවා. මට චුට්ටක් කියන්න මේ ඊයේ පෙරේදා දවස් කීපය ඇතුළත අන්තිමට මලගෙදරකට සහභාගී වෙච්ච අය පොඩක් අත උස්සන්නකෝ. හරි. ඉන්නවා ගොඩක් කට්ටිය ඉන්නවා. ඔයාලා මලගෙදරකට ගිහිල්ලා ආවට පස්සේ කියනවාද මංගල්‍යයකට සහභාගී වුණා කියලා? ඒක නිකන් සතුටින් කියනවාද? මම මලගෙදරක ගියා. ඒක සෙලිබ්‍රේට් කරා. එහෙම කියනවාද කවුරුත්? නෑ. හැබැයි වෙසක් පොය කියන එකේදී දැන් බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පෑම නේ අවසාන කාරණාව තමයි අද දවසේ විශේෂම කාරණාව. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාපු දවස සමරනවා. ඒක උත්සව ශ්‍රීයෙන් සමරනවා. මොකක් විදියට සමරන්නේ? මංගල්‍යයක් විදියට තමයි ඒක සමරන්නේ. එතකොට කවුරු හරි මිනිස්සෙකුගේ මේ ලෝකේ නික්ම යෑම මංගල්‍යයක් බවට පත් වෙනවා කියලා කියන්නේ ඒ පුද්ගලයා ශ්‍රේෂ්ඨ වෙච්ච උතුම් වෙච්ච මේ ලෝකේ පත් වෙන්න පුළුවන් ඉහළම තැනට පත් වූ තැනැත්තෙක්. මම කියන කාරණාව තේරෙනවද? එතකොට සාමාන්‍යයෙන් ජීවිතේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ මරණ මේ ඉපදීම කියන එක සතුටෙන් සමරනවානේ. උපන් දිනේ අවුරුද්දකට සැරයක් කට්ටිය සමරනවා විරාජ් මහත්මයා. දැන් සාමාන්‍ය ගිහි ජීවිතය කියන එක විවාහ වුණොත් විවාහ සංවත්සරය කියන එක හොඳට සමරනවා නේ. කවුරු හරි කෙනෙක් මැරුණාට පස්සේදී එයා මැරිච් එක සමරන්නේ නෑනේ. උද්දාමයටපත් වෙලා ප්‍රීතියටපත් වෙලා සමරන්නේ නෑ. ප්‍රශ්නයක් තියෙනවානේ. එතකොට මොකක්ද වෙසක් පොය කියලා කියන්නේ? වෙසක් පොය කියලා කියන්නේ විරාජ් මහත්තයෝ පින්නතුනි ඒ මිනිස්සු හදාගත්ත හිත. තමන් හදාගත්ත හිත තමයි
වෙසක් පෝය කියලා කියන්නේ. එතකොට සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම මංගල්‍යයක් බවට පත් වෙන්නේ. ඇයි? ඒ උතුම් කෙනාගේ, ඒ උතුම් පුද්ගලයාගේ, ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හින්දා. මං කියන කාරණාව තේරෙනවද? අවබෝධය හින්දාම තමයි ඒක මංගල්‍යයක් බවට පත් වෙන්නේ. ඔබටත් ඔබේ ජීවිතේ පුළුවන් නම් හැම දවසක්ම මංගල්‍යයක් බවට පත් කරගන්න. සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ ජීවිතවල මංගල්‍යයක් වෙන්නේ දුක දවස්ද සතුටු දවස්ද? සතුටුනේ. ඔයාගේ ජීවිතේ ඔයාට සතුටට කාරණාවක් වෙන දවසක් නම් ඒක මංගල්‍යයක්. ඒක අපි කියන සමරනවානේ. විවිධ විදියට සමරනවා. සතුටට කාරණාවක් නම් ඒක සමරනවා. හැබැයි දුකට කාරණාවක් නම් ඒක සමරනවද? නෑ. පශ්චාත්තාපයට පත් වෙනවා, විඩාවට පත් වෙනවා, කම්පාවට පත් වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඔබට තියෙන මනස කම්පිත වෙලා. ඔබට තියෙන මනස කම්පිත වෙලා. මම මේ සාකච්ඡාව ආරම්භ කරනකොටම කිව්වා අද දවසේදී මේ සාකච්ඡාව කරන්නේ මේ වටිනා බෝධීන් වහන්සේ නමක් අභියස සිට කියලා. එතකොට මේ ඇසතු බෝධීන් වහන්සේ අභියසති තමයි පින්නතුනේ සිද්ධාර්ථ කුමාරයා අකම්පිත වූ මනසක් හදාගෙන ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් උනේ. ඒ පත් වෙච්ච දවසේ සිට ගෙවෙන සෑම දවසක්ම එකම එක මංගල්‍යයක්. එකම එක මංගල්‍යයක්. එකම එක උත්සවයක්. සතුටට කාරණාවක් ඒක. මොකද ඒකට හේතුව දැන් අපි කියනවා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා මේ වන විට මෙච්චර කාලයක් වෙනවා. මෙච්චර අවුරුදු 2000 ගාණක් වෙනවා උන්වහන්සේ පිරිනුවන් පාලා කියලා. හැබැයි මම හැමදාම කියන කාරණාව තමයි උන්වහන්සේ තවම පිරිනුවන් පෑවේ නැහැ කියලා. උන්වහන්සේ තාම පිරිනුවන් පෑවේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා නැහැ කියලා මම හැමදාම කියනවා. ඇයි මං එහෙම කියන්නේ? බුද්ධ කියලා කියන්නේ ස්වභාවයක්, අවබෝධය තමයි බුද්ධ කියලා කියන්නේ. එතකොට අපිට ශරීරයකින්, අපිට ප්‍රතිමාවකින්, කිසිම දෙයකින් බුදුරජාණන් වහන්සේව දකින්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මග ඔස්සේ ගියොත් අන්නේ උන්වහන්සේ දේශනා කරපු අවබෝධයට ඔබට පත් වෙන්න පුළුවන්. ඒ අවබෝධයට ඔබපත් වුණා කියන්නේ ඔබේ ජීවිතේ හැමදාම එකම එක මංගල්‍යයක්. හරියට මට වගේ. හරියට මට වගේ. ඇයි මං එහෙම කියන්නේ? හැමදාම මගේ ජීවිතේ සතුටට කාරණාවක්. දුක් වෙන්න කිසිම කාරණාවක් නැහැ. ඔබ ජීවත් වීමම ඔබට සතුටට කාරණාවක්. අද දවසේ ඔබ ජීවත් වෙලා ඉන්නවා නම් ජීවත් වීමම සතුටට කාරණාවක්. එච්චරයි. ආයතනින් එහාට දෙයක් නෑ පින්නතුනි. ඒ හින්දා වෙසක් පොය කියලා කියන්නේ ඒ මිනිස්සු හදාගත්ත හිත. ඔබ අද දවසේදී ඔබේ හිත හදාගත්තොත්, ඔබේ හිත দমনය කරගත්තොත්, ඔබේ හිත අවබෝධයට පත් කරගත්තොත්, මොකද අවබෝධයට පත් කරගන්නවා කියන්නේ අකම්පිත වූ මනසක් හදාගන්න එක. එච්චරයි. ඒ කියන්නේ කිසිම දෙයකට කම්පා නොවන හිතක්. සාමාන්‍යයෙන් මිනිස්සෙක් ජීවිතේ ගෙවනකොට සතුටු දේවල් වෙනවා, දුක දේවල් වෙනවා. මිනිස්සු සතුටු දෙයක් වුණොත් ගොඩාක් සතුටු වෙනවා, දුක දෙයක් වුණොත් හොඳටම දුක් වෙනවා. අකම්පිත වූ මනසක් කියන්නේ සතුටු දෙයක් වුණත් ඒක ඒ ඕනවට වැඩිය දඟලන්නේ නැහැ. දුක දෙයක් වුණා කියලා කොහොමවත් ඒක ගණන් ගන්නෙ නැහැ. පාඩුවේ සාමකාමීව ජීවත් වෙනවා. ඒ තමයි වෙසක් පොය. ඔබ ඔබේ හිත අවබෝධයට පත් කරගත්තොත්, එහෙම ඔබේ හිත තේරුම් ගත්තොත්, උදා වෙන හැම දවසක්ම, සෑම උදාසනක්ම, සෑම දහවලක්ම, සෑම රාත්‍රී කාලයක්ම ඔබට වෙසක් පුර පසළොස්වක පොහොය දවසක් බවට පත් වෙනවා. උදාහරණයක් මම කියන්නම්. දැන් අද දවසේදී ඔබට තියෙන හැඟීම තියෙනවනේ. දැන් වෙසක් පොය කියනකොට උදේ පාන්දරට එනවා හරි නැවුම් ප්‍රසන්න මේක පිරිසිදු පරම පවිත්‍ර හැඟීමක් එනවා. අද වෙසක් පොයේනේ හැඟීමක් එනවා. ඒ හැඟීම ටික හවස් වෙනවා. රෑ වෙනකොට ඒ හැඟීමේ උච්චතම අවස්ථාවට එනවා වෙසක් පොයද. පුදුම විදියට රටම සමරනවා. ඒ කියන්නේ මිනිස්සු ඒ විදියට අඳිනවා, පළඳිනවා. ඒ විදියට නිකන් වෙසක් පොය වෙනුවෙන් පේ වෙලා ජීවත් වෙනවා. මං අහන හෙට
ඊට පහුවෙන දවසේ ඒ හැඟීම තියනවද? නෑ ඊට පහුවෙන නිකන් දවසක්. ඇයි එහෙම වෙන්නේ? ඔයාගේ හිත පරණ හින්දා. ඔබේ හිත අලුත් නම් වාට උදා වෙන හැම මොහොතක්ම වෙසක් පුර පසළොස්වක පොහොය දවසක් ඔබ ළඟ හැමදාම බුදුරජාණන් වහන්සේ ජීවත් වෙනවා. ඔයාගේ හිත අදාළුත් කරගන්න හැමදාම බුදුරජාණන් වහන්සේ ඔබත් එක්ක ජීවත් වෙනවා. ඒක කිව්වහම චූටි දෙයක් මතක් වුණා. ඔය හැමදාම බුදුරජාණන් වහන්සේ ජීවත් වෙනවා කියන එක. දැන් ගිය මාසේ 18 වෙනිදානේ සිරි දළදා වන්දනාව අවසන් වුණේනේ. සිරි දළදා වන්දනාව අවසන් වුණා. එතකොට අපේ අම්මට දන්ත ධාතුන් වහන්සේ වඳින්න ඕනි කියලා මට කිව්වා. ඊට පස්සේ මම ඒකට අවශ්‍ය ඒ පහසුකම් ටික හදලා දුන්නා. අම්මත් ඉතින් පොලිමේ ගිහිල්ලා දවස් 3ක් ඉඳලා දන්ත ධාතුන් වහන්සේ වැන්දා. ඉතින් ඒ හැම වෙලාවකදීම මගෙන් ඇහුවා මේ ඔබ වහන්සේ වඩින්නේ නැද්ද? අම්මටත් වඩා අපේ අයියා තමයි. මොකද අයියා දළදා මාලිගාවේ ආරක්ෂාව බාරව හිටපු අයගෙන් ප්‍රධානම කෙනෙක්. එයා හැම වෙලාවෙම කෝල් කරලා අහනවා ඔබ වහන්සේ වඩින්නේ නැද්ද? හාමුදුරුවෝ වඩින්නේ නැද්ද කියන අහන. දැන් අපේ අම්මටත් තිබ්බ ප්‍රශ්නයක් ඇයි මම වඩින්නේ නැත්තේ කියන එක සම්බන්ධව. ඒකට මම අම්මට කිව්වා අම්මේ බුදුරජාණන් වහන්සේ ජීවත් වෙන්නේ මගෙත් එක්ක. උන්වහන්සේ මගෙත් එක්ක කතා කරනවා. අපි දෙන්න එක ආරාමේ වැඩ ඉන්නවා. අපි දෙන්න එකට ගමන් යනවා. සමහර වෙලාවට අපි එකට ගිලම්පස වළඳනවා. එකට දානි වළඳනවා. ගොඩක් දේවල් කතා කරනවා. ඒතර මගෙත් එක්ක බුදුරජාණන් වහන්සේ ජීවත් වෙනකොට ඇයි මං නුවර වඩින්නේ? උන්වහන්සේගේ ශේෂ වූ ධාතුන් වහන්සේ බලන්න. ඉතින් උන්වහන්සේ මම ළඟනේ ඉන්නේ කියලා. කතාව එතනින් ඉවරයි. වෙසක් පොයට උත්තරේ එතනින් ඉවරයි. හොඳයි. අපේ හාමුදුරනේ වෙසක් පුර 15ක පොහොය දිනේ කියලා කියන්නේ මොකක්ද කියලා මම අහුවේ. මගේ අර්ථකථනය උනේ අප බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදු වීම පිරිනිවන් පෑම. මෙම තෙමකුල තමයි වෙසක් පොහොය විදියට අපි සමරන්නේ. ඉතින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ පැනේට පිළිතුරු දෙද්දී මතු කරපු කාරණා වල මම හිතන්නේ අපි මීට පෙර ඒ පිළිබඳව හිතුවේ නෑ අපේ හාමුදුරුවනේ. ඇත්තටම බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑමත් අපි අද දවසේදී සිහිපත් කරනවා. අද ඒ දවස මංගල්‍යයක් කියලා හඳුන්වනවා. ඇත්තටම ඒ පිළිබඳව අපි කල්පනා කළේ නැහැ. නමුත් ඔබ වහන්සේගේ පිළිතුර තුළ බොහොම ලස්සන පිළිතුරක් අපට ලබා දුන්නා. වෙසක් පොහොය කියලා කියන්නේ මොකක්ද කියලා. හොඳයි. ඉතින් ඔබට අපට හැමදාමත්ම වෙසක් පොහොයක් විදියට කටයුතු කරන්න පුළුවන් බවත් උන්වහන්සේගේ ඒ පැහැදිලි කිරීම තුළදී අපට සඳහන් කරා. හොඳයි. අපි හාමුදුරනේ අපට අපගේ ජීවිතයට ආලෝකය YouTube නාලිකාව ඔස්සේ මෙම ස්ථානයේ සිටින පිරිසට වඩා විශාල පිරිසක් අපේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරනවා. ඉතින් ඒ විදිහට අපගේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරපු බොහෝ දෙනෙක් අපිට විවිධ ඔවුන්ට තිබෙන ගැටලු යොමු කරනවා. ඒ වගේම දායකත්වය ලබා දෙනවා. ඉතින් මේ විදිහට දායකත්වය ලබා දුන්නු තෙල්ගේ ප්‍රියන්ති පීරිස් මහත්මිය අපිට ප්‍රශ්න ගණනාවක් යොමු කළා තිබෙනවා අපේ හාමුදුරනේ. මම සූදානම් ඒ ප්‍රශ්න ගණනාවෙන් ප්‍රශ්න කිහිපයක් ඔබ වහන්සේට අද දවසේදී යොමු කරන්නට. හොඳයි. තෙල්ගේ ප්‍රියන්ති පීරිස් මහත්මිය අපිට යොමු කරලා තියෙනවා අපේ හාමුදුරුවනේ පළවෙනි ප්‍රශ්නය විදියට මම අටමහා කුසල් කරන කෙනෙක් අටමහා කුසල් වල සැබෑම ආනිශංසය පැහැදිලි කරලා දෙන්න අපේ හාමුදුරනේ කියලා ඔන්න පළවෙනි ප්‍රශ්නය යොමු කරලා තියෙනවා අපේ හාමුදුරනේ. මම ඔබ වහන්සේට ඒ ප්‍රශ්නය යොමු කරන්න කැමතියි. සාකච්ඡාය භික්කවේ පඤ්ඤාය වේතිතබ්බෝ. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම භික්ෂුන් වහන්සේලාට කිව්ව කාරණාව තමයි සාකච්ඡා කරන්න කියන කාරණාව. ඒක භික්ෂුන් වහන්සේලාට විතරක් නෙවෙයි හැම කෙනෙකුටම පොදු කාරණාවක් තමයි සාකච්ඡා කරන කාරණාව. පින්නතුනි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච දවසේ සිට පුරා 45 වසරක් පුරාවට ඒ කියන්නේ පුරා අවුරුදු 45ක් මොකක්ද කරේ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර දීපු එක තමයි කරේ. ඒක තමයි කරේ. අපි ත්‍රිපිටකය කියලා අධ්‍යයනය කරනවා. ත්‍රිපිටකය ගත්තාම සූත්‍ර 18000ක් තියෙනවා ත්‍රිපිටකය ඇතුලේ. වැඩි ප්‍රමාණයක් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා තමයි තියෙන්නේ. උන්වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය දේශනා කරපුවා තියෙනවා වැඩි ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේ. ඒ අතරින්
අති බහුතරයක් අපි නිකන් 99% කියලා කියමුකෝ තියෙන්නේ විරාජ් මහත්තයෝ මිනිස්සු අහපු ප්‍රශ්න වලට උත්තර දීපුවා. ඒව තමයි තියෙන්නේ. උදාහරණයක් අපි ආලවක සූත්‍රය ගත්තොත් ආලවක යක්ෂයාට තිබ්බ ප්‍රශ්න ටිකට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. ඒ උත්තරය ඇවිල්ලා අද්විතීයයි විශිෂ්ටයි ශ්‍රේෂ්ඨයි ආලවක දමනය වුණා. අද ඒක සූත්‍රයක් විදියට ඇවිල්ලා තියෙනවා. මේක අධ්‍යයනය කරාම මිනිස්සෙකුගේ ජීවිතයේ අවබෝධයටපත් වෙනවා. ඒකයි මේ සාකච්ඡාවේ තියෙන වටිනාම කාරණාව. එතකොට අපිට බොහෝ දෙනා ප්‍රශ්න යොමු කරනවා දවසට විශාල ප්‍රමාණයක්. ඉතින් අපි ඒ අයගෙන් වැඩිපුර දායකත්වයේ දෙන අයගේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. මොකද යාට සාධාරණයක් වෙන්න ඕනේ හින්දා. ඉතින් ප්‍රියන්ත වීරිස් මහත්මිය ඔක නිතරම මටත් මගෙනුත් අහපු ප්‍රශ්නයක් විරාජ් මහත්මියෝ. මොකද්ද? මම නිතරම අටමහා කුසල් කරන කෙනෙක් නේ. අටමහා කුසල් ගැන ආනිසංස පහදලා දෙන්න කියන එක සම්බන්ධව මොනවද අටමහා කුසල් කියන්නේ? ඔයාලා අහලා දෙනවනේ අටමහා කුසල්. සාමාන්‍යයෙන් අපි කියනවා දැන් සමාජ සම්මත වෙලා තියෙන අටමහා කුසල් තියෙනවානේ. මොනවද? වැසිකිලි කැසිකිලි නිර්මාණය කරන එකනේ. ඊට පස්සේ මොනවද? ධම්සභා මණ්ඩප නිර්මාණය කරන එකනේ. කටින චීවර පූජා කරන එක. තව අටපිරිකරක් තියෙනවා. අටපිරිකර පූජා කරන එක. ඔහොම දේවල් ටිකක් තියෙනවානේ. ඒව තමයි සමාජ සම්මත වෙලා තියෙන්නේ අටමහා කුසල්. ඊට පස්සේ මේ අටමහා කුසල් සිද්ධ කරාට පස්සේදී ඒ අයට මේ ලැබෙන දේවල් පිළිබඳවත් විග්‍රහ කරනවා. සාමාන්‍යයෙන් අටපිරිකරක් පූජා කරාම අපි කියනවා මහා ලතා ප්‍රසාදිනිය ලැබෙනවා, මහා මේල පළදනාව ලැබෙනවා, ගිහි පිරිමි කෙනෙක් නම් එයාට ඒහි භික්ෂු ප්‍රවෘජාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ එයා දිහා බලලා එව මහන්න කිව්වහම එයාගේ කෙස් රැවුල් බෑවිලා එයා ඉබේටම භික්ෂුවක් වෙලා උපසම්පදා භික්ෂුවක් බවට පත් වෙලා බුදුරජාණන් වහන්සේ අභියස පෙනී සිටිනවා. අටමහා කුසල් කියන්නේ පුදුම තරම් ආනිසංස ගෙන දෙන දෙයක්. මිනිස්සෙකුගේ නිර්වාණයට හේතු වෙන දෙයක් විදියට සමාජ සම්මත වෙලා තියෙනවා. පළවෙනිම කාරණාව තමයි මේ විග්‍රහයේදී ලොකු වැරදීමක් කොතෙන්දී හරි වෙලා තියෙනවා. ඒ වැරද්ද වර්තමානයේ වෙද්දි තාමත් යනවා. ගොඩක් විදේශගත වෙලා ඉන්න අය මට කතා කරාම කියන කාරණාව තමයි මේ ඊයේ පෙරේද මට කෙනෙක් කතා කරා කාන්තාවක් සිංගප්පූරු රටේ ඉන්න කෙනෙක් අර අපේ විහාරයේ ඔය වැසිකිලි පද්ධතිය ධර්මශාලාව හදන එකට එතුමිය යම් දායකත්වයක් දුන්නා. දීලා මට කිව්වා අපේ හාමුදුරුවනේ මම අටමහා කුසල් අටම සම්පූර්ණ කරලා ඉවරයි මේ වෙද්දි. මම ඔක්කොම කරලා තිනා මට කරන්න දෙයක් නැහැ අටමහා කුසල්. ඒ හින්දා මම දැන් වැඩි පින් කරන්න එලවන්නේ නැහැ. ඇයි මම අටම කරලානේ තියෙන්නේ. දැන් මම විභාගේ පාස් වෙනවා වගේ මම අටම පාස් වැඩිය මේ වෙන්නේ. හැබැයි මම ඔබ වහන්සේටත් පුංචි දායකත්වයක් දෙනවා. හරිද? ඔබ වහන්සේටත් පුංචි දායකත්වයක් දෙනවා මම අටම කරලා තියෙන්නේ කියලා කිව්වා. ඉතින් මම මුකුත් කියන්නේ ගියේ නැහැ. සමාජ සම්මත වෙලා තියෙන්නේ අටමහා කුසල් නෙමෙයි අටමහා පින්. මොනවාද? අටමහා පින් තමයි මේ සමාජ අටමහා කුසල් විදියට සම්මත වෙලා තියෙන්නේ. අටමහා පින් තමයි ඔය. වැසිකිලි කැසිකිලි හදන එක, අටපිරිකර පූජා කරන එක, කටින චීවරයක් පූජා කරන එක, වෙහෙර විහාර කුටි සෙනසුන් හදන ඒවා අටමහා පින්. මොකක්ද මේ අටමහා පින් කියන්නේ? මිනිස්සෙකුට දිවාරෑ දෙකෙහිම එකම විදිහට පින් වැඩෙනවා. උදාහරණයක් භික්ෂුන් වහන්සේ නමකට චීවරයක් පූජා කරනවා. පාත්‍රයක් පූජා කරනවා. හරි? අටපිරිකරේ තියෙන දේවල්. දැන් මේ චීවරේ මට කවුරු හරි පූජා කරාත් පස්සේදී දැන් මේක මම පොරවනවානේ. සිවුර පොරවනවානේ. උදේට දවල්ට රැට අපි මේක දිරලා යනකම්ම මේ චීවරේ පොරවනවා. පොරවන වාරයක් පාසා අර කෙනාට මොකද වෙන්නේ? එයාට පින් රැස් වෙනවා. පින් රැස් වෙනවා. කවුරු හරි බුදු පිළිම වහන්සේ නමක් නිර්මාණය කරනවා. ධර්මශාලාවක් නිර්මාණය කරන්න දායක වෙනවා. දායක වුණාම මොකද වෙන්නේ? දැන් ධර්මශාලාව නිර්මාණය කරන දායක වුණාම මේ උදේ බණ කියන වෙලාවට විතරද පින් රැස් වෙන්නේ කෙනෙකුට? නෑ. දිවාරෑ දෙකෙහිම එකම විදියට පින් වැඩෙනවා. ඇයි ඒ ධර්මශාලාවේ ධර්මයේ දේශනා කරනවා, ඊට පස්සේ භාවනා වැඩසටහන් තියෙනවා. සමහරක් වෙලාවට පන්සලක ධර්මශාලාව කියන එක ගත්තාම දුර බැහැර ඉඳන් එන මිනිස්සු නිදා ගන්න තැන, විවේක ගන්න තැන හැම දෙයකම පාවිච්චි කරනවා. ඒකට දායක වෙච්ච මිනිස්සුන්ට මොකද වෙන්නේ? දිවාරෑ දෙකෙහිම පින් වැඩෙනවා. ඒතර ඒ පින්
බලපානවා කෙනෙකුට යහපත් ජීවිතයක් ලැබෙන්න. ලස්සන ජීවිතයක් ලැබෙන්න බලපානවා. මේ වෙලාවේ ඔබත් මමත් මිනිස්සෙක් වෙලා ඉපදිලා මේ විදිහට ජීවත් වෙන්නේ. අපි කියනවා ඒකට අපි පෙර කරපු දේවල් බලපෑවා. පෙරපින් බලය නිසා තමයි අපි මිනිස්සෙක් වෙලා ඉපදුනේ. ඒකාන්තයි ස්ථිරයි ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බල්ලෙක් වෙලා හරකෙක් වෙලා එළුවෙක් වෙලා නේ සතෙක් වෙලා උපදින්න නැතුව මිනිස්සෙක් වෙච්ච හින්දානේ අද මේ බණපදේ අහන්නේ. බල්ලෙක් වුණා නම් අහන්න පුළුවන්, සතෙක් වුණා නම් අහන්න පුළුවන්ද නැහැ. මොකක්ද ඒ කියන්නේ? පෙරපින්. ඔය කරපු පින් වෙන්න පුළුවන්. හැබැයි පින්නතුනේ අටමහා පින් සහ අටමහා කුසල් කියන්නේ දෙකක්. අටමහා පින්. ගොඩක් වෙලාවට මිනිස්සු හිතනවා මේ අටමහා පින් කරාම මම සම්පූර්ණයි ඔක්කොම හරි. දැන් මට නිවනට පාර විවර වෙලා තියෙන්නේ. මම දැන් නිවන් දකින්න ඕන ටික හරි. මට ලබනාත්මේ මහා ලතා ප්‍රසාදිනී ලැබෙයි. මට එහි භික්ෂු ප්‍රවෘජාව ලැබෙයි. මට යසයිසුරු සම්පත් ලැබෙයි කියලා මිනිස්සු විශ්වාස කරනවා. අටමහා පින් කරලා අටමහා කුසල් කරා කියලා හිතෙනවා. පළවෙනිම කාරණාව තමයි මොකක්ද කුසලය මොකක්ද පින කියලා කියන්නේ. හරියටම පින කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔයා බැංකුවේ ගිහලා සල්ලි තැන්පත් කරනවා. ෆික්ස් ඩිපොසිට් එකක් දානවා. ඇයි දාන්නේ? ඇයි බැංකුවේ ස්ථිර තැන්පතුවක් දාන්නේ? වැඩි මුදලක් එක්ක නැවත ගන්නනේ. යම් රේට් එකක් දෙනවනේ මේ බැංකුවට වඩා මේකට වඩා මේක වැඩිපුර ගන්න තමයි ඔයා ගිහිල්ලා එක දාන්නේ. එහෙම නැත්නම් නොදා ඉන්න පුළුවන් නේ. ගන්න තමයි නේ. පින කියලා කියන්නේත් ඒ වගේ දෙයක්. ඇයි ඔයා පුංචි දෙයක් කරාට පස්සේදී ඔයාට ඒක ගොඩාක් ලොකුවට ලැබෙනවා. පුංචි දෙයක් කරාම ලොකුවට ලැබෙනවා. ඒක හරියට මේ වගේ. දැන් ගොඩක් අය කියනනේ වපුරන දේ තමයි ලැබෙන්නේ කියලා. නෑ වපුරන දේ නෙමෙයි ලැබෙන්නේ. එක වී ඇටයක් වැපිරුවොත් එක ඇටේද ලැබෙන්නේ. එක වී ඇටෙන් වී ඇට ලක්ෂ ගාණක් ලැබෙනවානේ. වපුරන දේ නෙමෙයි ලැබෙන්නේ. වපුරන දේට වඩා ලැබෙනවා. හොඳත් එහෙමයි නරකත් එහෙමයි. එතකොට පින්කම් කරලා මිනිස්සු බලාපොරොත්තු වෙනවානේ. මම අද පින් කරා මට පින් දෙන්න ඕන. මෙහෙමයි මම මේ පින්කම කරපු එක සම්බන්ධව සාමාන්‍යයෙන් අපි හිතමු මොනවා හරි දෙයක් පූජා කරනවා කියන්නේ ස්වාමීන් වහන්සේ නමකට හරි ගිහියෙකුට හරි පූජා කරනවා. හොඳට පින් දුන්නේ නැත්තම් බයිනවද නැද්ද? බයිනවනේ. හරියට පින් දුන්නේවත් නැහැ. අරගෙන සද්ද නැතුව නිකන් හිටියා. මං හිතුවේ ඊට වඩා හොඳට පින් දෙයි කියලා. ඊට වැඩිය හොඳ වෙන එක්කෙනෙකුට දුන්නා මට ඊට වැඩිය පින් දෙනවා. එහෙම කියනවානේ. ඒතර ඒක දීලා තියෙන්නේ මොකක් බලාපොරොත්තු වෙනද? පින. පින මට වැඩියෙන් ඕන. ඒක බලාපොරොත්තු වෙන තමයි දීලා තියෙන්නේ. එතකොට ඒ වැඩිපුර පින් ලැබෙන දේවල් ටිකක් තමයි ඔය අටමහා පින්කම් කියලා කියන්නේ. දිවාරය දෙකෙහිම පින් වැඩෙනවා. හැබැයි අටමහා කුසල් කියන්නේ මොකක්ද? එයාගේ මේ සසර ෂ වෙන දෙයක්. ඒ කියන්නේ ඔයාගේ සසර අවසාන වෙනවා. මොකක්ද අටමහා කුසල්? බුදුදහමේ තියෙන්නේ මග හතරයි ඵල හතරයි බුදුදහමේ තියෙන්නේ. මොකක්ද මාර්ග හතර? එකක් තමයි සෝවාන් මාර්ගය. ඊළඟ එක තමයි සකු르දාගාමි මාර්ගය. ඊළඟ එක තමයි අනාගාමි මාර්ගය, අරිහත් මාර්ගය. ඉතින් මග හතර, ඵල හතර තමයි සෝවාන්, සකු르දාගාමි, අනාගාමි, අරිහත්. ඕක තමයි අටමහා කුසල. අර අටමහා පින්. කොහොමද අටමහා පින් අටමහා කුසල් බවට පත් කරගන්නේ? ඒක තමයි වැදගත්ම කාරණාව. ඔබ ජීවිතේ කරන හැම දෙයක්ම අපේක්ෂා විරහිතව කරන්න. අඩුම තරමේ මිනිස්සෙක්ගෙන් හිනාවක්වත් බලාපොරොත්තු වෙන්න එපා. අඩුම හිනාවක්වත් බලාපොරොත්තු වෙන්න එපා. මිනිස්සු මගෙන් අහන දෙයක් තමයි විරාජ් මහත්මයෝ, ඔබ වහන්සේ කොහොමද ওই දේවල් කරන්නේ? මම කරන දේවල් දැක්කහම කරන පින්කම් වේවා කරන වැඩ කටයුතු වේවා කොහොමද ඔහොම කරන්නේ කියලා අහනවා. එහෙම කරන්න එකම හේතුව තමයි කොහොමද එහෙම කරන්නේ කියලා අහන එකෙන් අදහස් වෙන්නේ මේ භෞතික දේවල් මිල මුදල් නෙමෙයි. නොසෙල්වි කොහොමද කරන්නේ? දන් දෙනවා, එක දිගට දන්සල් දෙනවා. දැන් අවුරුදු 5ක් පන්සල පටන් අරගෙන තව දවස් 3කින් අවුරුදු 5යි. මේ මාසේ 5 වෙනිදාට. එක දිගටම නොසෙල්වි වැඩසටහන වැඩපිළිවෙල හැමද අදට වඩා හෙට දවසින් දවස අපි කියන්නේ පියවරෙන් පියවර ඉස්සරහට යනවා. ඒතර අහන කොහොමද එහෙම කරන්නේ? ඒකට හේතුව තමයි අපේක්ෂා විරහිත ජීවිතය. හොඳ බලාපොරොත්තු වෙන්නේ නැහැ. නරක බලාපොරොත්තු වෙන්නේ නැහැ. කරා ඉච්චරයි කන්න දෙන්නේ මිනිසුන්ගේ බඩගින්නට එච්චරයි. ආයේ මිනිස්සු කාලා ඉවර වෙලා මූණට කෙල ගහලා ගියත් හොඳයි. මූණ හොදගත්ත එච්චරයි. කාලා බැන්නද හරි ඕකේ.
කාලා පින් දුන්නාද ආයෙත් එච්චරයි. ඇයි කිසිම බලාපොරොත්තුවක් නැහැ. එතකොට මොකක්ද වෙන්නේ ඒක? ඒක කුසලයක් බවට පත් වෙනවා. ඒකෙන් මොකද්ද වෙන්නේ? ඔබේ සසර දික් වෙනවද කෙටි වෙනවද? සසර කෙටි වෙනවා. එච්චරයි. එහෙම ගොඩාක් දේවල් කරන්න පුළුවන් නම්, එහෙම අත්හැරීම ගොඩාක් ප්‍රගුණ කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ කියනවා කවුරු හරි සෝතාපන්න වුණොත් එයා උපදින්නේ 8යි. කියන ආත්ම 8යි. 9 වෙනි භවයේ එයා උපදින්නේ නැහැ. එයා නිමිලා යනවා. එයා අරහත්ත්වයටපත් වෙනවා. පැහැදිලිද මම කියන්නේ? එයා අරහත්ත්වයටපත් වෙනවා. එතකොට ඊළඟ කාරණාව තමයි කවුරු හරි කෙනෙක් ජීවිතේ කුසලයේ කියන එක වඩාගෙන આવොත් මේ ආත්ම භවයේදීම ඉවර කරගන්න පුළුවන්. කිසිවක් අපේක්ෂා නොවි ජීවත් වෙන්න. කිසිවක් අපේක්ෂා නැහැ. පින කියලා කියන්නේ ඔබ යමක් බලාපොරොත්තුෙන් කරන හොඳ දේ. මොකක්ද පින කියන්නේ? ඔබ යමක් බලාපොරොත්තුෙන් කරන හොඳ දෙයක් පිනක් බවට පත් වෙනවා. මොකක් හරි බලාපොරොත්තුෙන් නම් ඔබ දෙයක් කරන්නේ හොඳ දෙයක් ඒක පිනක්. කුසලය කියන්නේ මොකක්ද? කිසිවක් අපේක්ෂා නොවි කරන හොඳ දේ. මුකුත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හොඳ දේවල් කරනවා. ඒක කුසල්. එතකොට ඔබේ හිත ටික දමනය වෙනවා බලාගෙන ඉද්දි. ඒක හරියට මේ වගේ නව තාක්ෂණික කාරණාවක් කියන්න. Google Map එක දාගෙන ගමනක් යනවා. ස්ටාර්ට් කරාම පෙන්නනවා නේද කිලෝමීටර ගාන. ඕක දිහා බලාගෙන ඉද්දි මොකද වෙන්නේ? ටික අඩු වෙනවා. අඩු වෙලා ගිහිලා අන්තිමට කියනවා මේ ඩෙස්ටිනේෂන් එකට ආවා. ඉවරයි. එහෙම කියනවානේ. ඒ වගේ තමයි ඔයා එක දිගට අපේක්ෂා විරහිතව ජීවත් වෙන්න පටන් ගන්න. හොඳ කරන මොකක් දැන් ජීවිතේ මිනිස්සු කොහොමත් පින් දහම් කරනවා. කොහොමත් දානමාන දෙනවා. ඒකේ කිසිම වෙනසක් නැහැ නේ. ගොඩක් දේවල් කරනවා. එකම අවුලයි තියෙන්නේ. මිනිස්සු අපේක්ෂාවෙන් කරනවා. අපේක්ෂාවෙන් කරාම සසර දිග වෙනවා. හිත අපිරිසිදු වෙනවා. කිසිවක් අපේක්ෂා නොවි අර කරන එකම තමයි ඕන තව ටිකක් වැඩිපුර කරන්න පුළුවන්. Taman කැමති නම් එහෙම නැත්නම් අපේක්ෂා විරහිතව කරනවා. කරන ටික කරනවා. කරාට පස්සේ මොකද වෙන්නේ? ඔයා බලාගෙන ඉද්දි අර Google Map එකේ පාර අවසන් වුණා වගේ ඔයාට තේරෙනවා වගේ ඇතුළ ටික නිවෙන්න පටන් ගන්නවා. ඒක තමයි මට ඒකට දෙන්න තියෙන්නේ. හොඳයි. අපේ හැමදෙරෝනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාව තුළ නිරන්තරයෙන්ම මට ඇහෙන කාරණාවක් තමයි අපේක්ෂා විරහිතව කටයුතු කරන්න කියන කාරණාව. ඇත්ත වශයෙන්ම අපිට පුළුවන් නම් අපේක්ෂා විරහිතව කටයුතු කරන්නට අපිට ගොඩක් දේවල් හරිම සාර්ථක කරගන්නට පුළුවන්. අපි මිල මුදල් පස්සේ හඹා යනවා. මේ මිල මුදල් පස්සේ හඹා යන එකේ සීමාවක් නැහැ. හැබැයි අපිට ප්‍රමාණවත් විදිහට අපිට ජීවත් වෙන්න අවශ්‍ය වෙන විදිහට අපිට ඒ දේවල් තිබෙනවා නම් අපේක්ෂා විරහිතව අපිට පුළුවන් අපේ ජීවිතය සාර්ථක කරගන්න. මේ දේවල් දිහා බලාගෙන ඒ දේවල් වෙනුවෙන් ආශා කරන තරමටම අපිට දුක කියන දේ ළඟා වෙනවා. ඉතින් මනුෂ්‍යත්වයේ නවාතැන්පල ආලෝක ශ්‍රී විහාරස්ථානය මේ සමාජ සත්කාර සියල්ලම සිදු කරන්නේ අපේක්ෂා විරහිතව. ඉතින් උන්වහන්සේගේ ධර්ම දේශනාව තුළ මේ සාකච්ඡාව තුළ මොකද්ද පින කියලා කියන්නේ? මොකද්ද කුසලය කියලා කියන්නේ? ඔබ පිනද ඔබ කුසල්ද රැස් කළ යුත්තේ කියන කාරණාව මම හිතන්නේ ඔබ හොඳින් අවබෝධ කරගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. හොඳයි අපේ හාමුදුරනේ මීන පස්සේ මම යොමු කරන්නේ ප්‍රියන්ති පීඩිස් මහත්මිය යොමු කරපු ප්‍රශ්නයක්මයි. මේ ප්‍රශ්නය ඊටාත්ම තදින් මේ සමාජයට දැනෙන ප්‍රශ්නයක්. රාහු කාලය. ඒ වගේම නැකත්, ඒ වගේම කේන්දර. මෙන්න මේ කියන දේවල් වල බලපෑම කොයි වගේද කියලා තමයි අහලා තියෙන්නේ. එතුමිය අහපු විදියටම මම අපේ හාමුදුරන්ට ප්‍රශ්නය යොමු කරනවා. ස්වාමින් වහන්සේ නැකත් කේන්දර රාහු කාලය බුදුදහමේ කොටසක්ද? නොපෙනෙන බලවේග සත්‍යක්ද? ඒ වගේම අපේ ජීවිතයට යහපතක් හෝ අයහපතක් නොපෙනෙන බලවේගවලට කරන්න පුළුවන්ද කියලා තමයි යොන්න අපේ හාමුදුරනේ ප්‍රශ්නේ අහන්නේ. ස්වාමින් වහන්සේ නැකත් කේන්දර රාහු කාලයේ බුදුදහමේ කොටසක්ද? ඒ වගේම අහලා තියෙනවා නොපෙනෙන බලවේග සත්‍යක්ද? ඒ වගේන් අපේ ජීවිතයට යහපතක් හෝ අයහපතක් කරන්න පුළුවන්ද? ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් මේ ප්‍රශ්නේ අපේ අන්තර. ඇතරම ගොඩාක් වටින ප්‍රශ්නයක් විරාජ් මහත්මයෝ. අද වෙසක් පොයේ දවස හින්දා උතුම්ම දවස හින්දා
සාකච්ඡා කළ යුතුම ප්‍රශ්නයක්. ওই ප්‍රශ්නේ විරාජ් මහත්තයා විග්‍රහ කරගෙන යනකොට මට මතක් වුණේ බය බේරව සූත්‍රය. ත්‍රිපිටකයේ ඇතුලේ තියෙන සූත්‍රය බය බේරව සූත්‍රය කියලා. ඇත්තටම කියනවා නම් මේ බය බේරව සූත්‍රය සහ ඒ කාරණා ටික මම විග්‍රහ කරගන්න කලින් ඔය විශේෂයෙන්ම බය බේරව සූත්‍රය මම කියවන්න කලින් මගේ ජීවිතෙත් මට යම් තැන්වල තිබ්බා මේ ප්‍රශ්නයක්. ඔය මේ නොපෙනෙන දේවල් වලට අපිට බලපෑම් කරන්න පුළුවන්ද කියන කාරණාව මට මගේ ජීවිතේ තිබ්බා. හරි. දැන් මම මේ ආරාමේ පටන් ගත්ත මුල්ම කාලේ හැමෝම මගෙන් අහපු ළඟම ඉන්න අහපු දෙයක් තමයි හාමුදුරනේ ඔබ වහන්සේගේ මේ තනියට එන්නද ඉන්න කියලා. ටික දවසක් ඉන්නද මගේ යාළුවෝ ළඟම අය එහෙම ඇහුවා. ඒකට හේතුව මේ ස්ථානය තනියට මිනිස්සෙක් නැතුව ජීවත් වෙන්න පුළුවන් තැනක් නෙමෙයි. අනිවාර්යෙන් තනියට කවුරු හරි ඉන්න ඕනි. අද මෙහෙම වුණාට ඒ කාලෙ මිට අවුරුදු 5කට කලින් මම මේ කියන්නේ. එතකොට බය බේරව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ මහා බෝසතාණන් වහන්සේ මේ දුෂ්කර ක්‍රියාව කරනකොට මේ සමහරක් අය උන්වහන්සේට කිව්වලු ඒ කාලේ ඔය පාරේ යන්න එපා සිද්ධාර්ථ. ඔය කැලේට යන්න එපා සිද්ධාර්ථ. ඔය මහ වනේ ඔයා තනියම ඉන්න එපා. ගියොත් ගියපු කෙනෙක් නැවත ඇවිල්ලා නැහැ. ඕකේ මෙන්න මේ වගේ අය ඉන්න. අපි කියන්නේ හොල්මන් තියෙනවා. භයානක දේවල් තියෙනවා වගේ ඒවා තියෙනවා. බයිබල්. එතකොට ඒකේ සිද්ධාර්ථ කුමාරයා ඒ දවස්වල කවුරුත් කියන කිසිම දෙයක් ගණන්ගෙන නැහැ. කවුරු හරි එහෙම කිව්වනම් ඒකම කරලා බලනවා. මං කියන එක දෙන්නේ ඒක කරලා බලනවා මේකේ ඇත්ත මොකද්ද නැත්ත මොකද්ද කියලා එයා විසින්ම තහවුරු කරගන්නවා. සිද්ධාර්ථ විසින්ම තහවුරු කරගන්න. මමත් මගේ ජීවිතේ බය බේරව සූත්‍රය මම අධ්‍යයනය කරාට පස්සේ ඒ විදිහම අපි කියන්නේ එක්ස්පෙරිමන්ට් අත්හදා බැලීම් විශාල ප්‍රමාණයක් මේ පින්බිමේදීම මම කරලා තියෙනවා. පැහැදිලිද? ඕනෑ තරම් මම කරලා තියෙනවා. එකම එක කාරණාවයි විරාජ් මහත්තයෝ කියන්නේ ඔය හැම දෙයක්ම මිනිස්සු විසින් හදපු දේවල්. මං කියන්නේ ඉච්චරයි. ඔය හැම දෙයක්ම තියෙනවානේ. ඔය මොකද තුන්වෙනි දෙයක බලපෑම කරන්න පුළුවන්ද නැකද්ද කේන්දරද අරකද මේකද ඔය ඔක්කොම ඔය එකක්වත් බුදුදහමේ තියෙනව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඔය සේරව නිර්දය ලෙස තරයේ විවේචනය කළා. බුදුරජාණන් වහන්සේ ඔක කියන්නේ මෙහෙමයි ආරමත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නාලාගාරංච කුංචරෝ. මහා සංඝරත්නයේට අවවාදන් ශාසනා කරනවා හරියට මහා හස්ති රාජෙක් බට කැලයකට ගිහිල්ලා බට කැලයක් කොහොමද කඩලා විනාශ කරන්නේ? ඇතෙකුට බට ගහක් පොඩි කරනවා කියන එක අමාරු දෙයක්ද ලේසි වැඩක්ද? නියපොත්ත තිබ්බත් කඩාගෙන යනවානේ. අන්න ඒ වගේ මිත්‍යා දෘෂ්ටි පළල විනාශ කරලා මිනිස්සුන් අවබෝධයට පත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එච්චරයි. එතකොට නැකත් කේන්දර ශාස්ත්‍ර ජ්‍යොතිෂ්‍ය රාහු කාලය ඔය කිසිවක් බුදුදහමේ නැත. එකක්වත් නැහැ. හැබැයි දැන් ගොඩක් වෙලාවට උදාහරණයක් ගත්තොත් එහෙම දැන් පන්සලක් ගන්නකො. පන්සලක දේවාලයක් හදලා තිබ්බොත් මිනිස්සු හිතනවා දේවාලය මොකේ කෑල්ලක් කියලාද? බුදුරජාණන් වහන්සේගේ කෑල්ලක් කියලා හිතනවා. සමහරක් ස්වාමීන් වහන්සේලා නැකත් බලනවා කේන්දර බලනවා. එතකොට මිනිස්සු හිතනවා මොකද්ද? මේකත් බුදුරජාණන් වහන්සේගේ කෑල්ලක් කියලා මිනිස්සු හිතනවා. නෑ, ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ කියන්නේ මිනිස්සෙකුට තුන්වෙනි පාර්ශවයකගේ ශක්තිය අවශ්‍ය වෙන්නේ එයාගේ හිත කෙලින් කරගන්නකම් විතරයි. ඔයාගේ හිත ශක්තිමත් නැත්තම් ඔයාට සිද්ධ වෙනවා නැකත් බලන්න. ඇයි නැකත් බලන්නේ? ඔයා මොකක් හරි වැඩක් කරනකොට ඇයි නැකත් බලන්නේ? මොකද්ද හේතුව විරාජ් මහත්තයෝ? හරිම සරලයි අසාර්ථක වෙයි කියලා තියෙන බයට. මං කියන එක තේරෙනවනේ? අසාර්ථක වෙයි කියලා තියෙන බයටනේ. හොඳ සුබ වෙලාවක් බලන්නේ ඇයි? අසුබ වෙලාවක් වුණොත් වැඩේ අසාර්ථක වෙනවා. අසාර්ථක වුණොත් වැඩේ අවුල්නේ. නේ? දැන් යාළු වෙනකොට කවුරු කෙල්ල කොල්ලත් එක්ක යාළු වෙනකොට කොල්ල කෙල්ලත් එක්ක බලනකොටවත් නම්බරේ දෙනකොට නැකත් බලනවද? එහෙම කරලා තියෙනවද කවුරු හරි මෙතන? නැකත බලලා උන්න හරි නැකත හරි රාහු කාලේ පැනලා ගිහිල්ලා මම දැන් නම්බරේ දෙනවා රාහු කාලේ බලලා තමයි මං යාළු වෙන්න අහන්නේ කියලා එහෙම කරලා තියෙනවද? ඉපදෙන කොටත් අපේ හැමතුනේ. හරියට හරි. මං එතෙන්ට එන්නේ හිතේ ඉපදෙන එහෙම කරලා නැහනේ. හැබැයි විවාහ වෙනකොට නැකත බලන්න. ඇයි අවුල් ගිහිල්ලා මේක දෙදරලා ගියොත් ඒ බය
ඒ බය. එතකොට මැරෙනකොට නැකත් බලන්නේ නැහනේ. හැබැයි වල දාන්න දවස බලනවා. ඒ ජීවත් වෙලා ඉන්නේ උන්ට තියෙන බය. මං කියන එක තේරෙනවද? සඳුදා බෑ, අඟහරුවාද බෑ, බදාද බෑ, බ්‍රහස්පතින්ද බෑ. මන් දන්නේ ඒ ජීවත් වෙලා ඉන්න තියෙන මිනිසුන්ට බය. ඔයාට ඔයාගේ ජීවිතේ කවුරු හරි අවබෝධයට පත් වෙච්ච මිනිසෙක් ඔබට ඔබේ හිත පිළිබඳ ඔබේ හිත අවබෝධයට පත් වෙලාද කියලා තේරුම් ගන්න පුළුවන් එක දෙයක් තමයි යෝග. ඔයාට දැන් අපි පෙර දහම් පාසල් යනකොට ඉගෙන ගන්නවානේ අටලෝ දහම. මොකද්ද කියන්නේ? අටලෝ දහමින් කම්පා නොවන හිතක් හදාගන්න කියලානේ. හැබැයි වර්තමානයේ වෙද්දි දහම් පාසලේ ඒක නෙමෙයිනේ තියෙන්නේ, කම්පිටිෂන් එකක් නේ තියෙන්නේ. දහම් පාසල් විභාගෙට නේ තරංගෙට තමයි වැඩේ සිද්ධ කරන්නේ. වෙන දෙයකට නෙමෙයිනේ. මං කියන එක තේරෙනවනේ. එතකොට හැබැයි අටලෝ දහම කියන එක අපි ඉගෙන ගන්න ඕනේ ඇයි අපේ ජීවිතේ? කම්පා නොවෙන හිතක් හදාගන්න. පැහැදිලිද මේ කියන්නේ? කම්පා නොවෙන එක. දුක සැප. එච්චරයි. නිന്ദා ප්‍රශංසා. ලාභ අලාභ. දෙකම මිනිස්සෙකුට එන්න පුළුවන්ද බැරිද? එන්න පුළුවන්. ඕකට කම්පා නොවෙනව නම් එච්චරයි. වාට අකම්පිත වූ මනසක් තියෙනවා. මිනිස්සු නැකත් බලන්නේ වැඩේ අවුල් ගියොත් එහෙම දුකටපත් වෙන්න වෙනවනේ. ඒතර දැන් සමාජ මිනිස්සු කියනවා නැකත බැලුවේ නැහැ, නැකත බැලුවා නම් හරි. ඔක්කොම හරි කියලා. ඒවා බොරු කතා. ඒ රාහු කාලේ බොරු කතා. කවුරු හරි කෙනෙක් මම මේ කියන එක සම්බන්ධව මේක විවෘත දෙයක් ඕනම කෙනෙකුට මේ ලෝකේ මම අභියෝග කරනවා. ඕනම කෙනෙකුට. යන්ත්‍ර මන්ත්‍ර ගැන කියනවනේ හදිහූනියම් ගුරුකම් ඕනම කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් නම් මට කරලා වෙන්න. හැබැයි කියලා කරන්න ඕන. මං කියන එක තේරෙනවනේ. උදාහරණයක් දැන් කවුරු හරි කෙනෙක් යන්ත්‍රයක් දානවා. දන්නවද නැද්ද? ඔයා යන්ත්‍රයක් දානවා. දැම්මට පස්සේ දාන කෙනා යන්ත්‍රයේ බෙල්ල ඉල්ලලා අන්තිමට කියන ටිකක් තියෙනවා. මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? අන්තිමට කියනවනේ රෙදිවැල් යටින් යන්න එපා. කියනවද නැද්ද? නේ මලකෙවල් වල යන්න එපා. කියනවද නැද්ද? කියනවනේ. මොකද්ද? ඊට පස්සේ තව දේවල් කියනවනේ. කියලා මොකක් වෙනවා කියලාද කියන්නේ? යන්ත්‍රේ බල බින්දෙනවා කියලා කියනවා නේද? එතකොට අර මිනිහා ජප කරලා දාපු යන්ත්‍රයට වඩා මැරිච්ච මිනිස්සයා ප්‍රබලද නැද්ද? ප්‍රබලද නැද්ද? ප්‍රබලයි. එයා ජප කරපු යන්ත්‍රයට වඩා රෙදිවැල ප්‍රබලද නැද්ද? ඉතින් රෙදිවැල ගලවලා බෙල්ල එල්ල ගත්තා නා ඉවරනේ. මං කියන එක තේරෙනවද? මිනිස්සු ඔය දේවල් කතා කරන්නේ නැහැ. මිනිස්සු බයයි කතා කරන්න. පැහැදිලිද මම මේ කියන එක? ඒ මිනිස්සු එහෙම කිව්වොත් හොඳ නෑ මෙහෙමයි කියන. මම කියන්නේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේ ලෝකේ ඒවා සත්‍ය කියලා මට කරලා පෙන්නන්න. මෙන්න මම දැන් ඔබ වහන්සේට මෙහෙම දෙයක් කරන්න පුළුවන් නම් බේරෙන්න. පැහැදිලිද? ආලවක හම්බෙන්න ගියාම බුදුරජාණන් වහන්සේට ආලවක මොකද්ද කියන්නේ? මං ඔබ කරකවල වීසි කරනවා කියන අර කන්දෙන් එහා පැත්තට. හතරට පලනවා කියලා කියනවා. එළියට බහැපන් කියලා කියනවා. ඇතුළට වරෙන් කියලා කියනවා. පුළුවන් නම් මගෙන් බේරියන් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? උඹට තියා මේ මුළු තුන් ලෝකෙටවත් මට එහෙම කරන්න පුළුවන් කෙනෙක් නෑ. පුළුවන් නම් කරලා පෙන්නපන් කියනවා. ඒ කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ උසයි මහතයි, ඒ කියන්නේ ඇඟපත තියෙනවා ගැහුවොත් ගහනවා කියන එකද? නෑ. හිත. අවබෝධය. එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මාව කම්පාවට පත් කරන්න ආලවක වාට බෑ. ඒක බොරු වැඩක්. ඒක බොරු උත්සාහයක්. එකෙන් මහන්සි වෙන්නේ කවුද? ඔයාම තමයි. වෙන කවුරුත් මහන්සි ඒක විඩාවටපත් වෙන්නේ නැහැ. හිත කෙලින් කරගන්න උත්සාහ කරන්න ඕන. හිත හයිය කරගන්න උත්සාහ කරන්න ඕන. හිත හයිය කරගත්තට පස්සේදී ඔයා ජීවිතේ කරන ඕන දෙයක් හරියනවා. කවුරු හරි නෑ කිව්වොත් මම කරලා පෙන්නන්න. ඕනම දෙයක්. රාහු කාලය කියන්නේ බොරුවක්. නැකත් කියන්නේ බොරුවක්. අද වෙසක් පොය දාහින්ද මේ ටික මම මෙහෙමම කියන්නේ. හරිද? නැකත් බොරු, කේන්දර බොරු, රාහු කාලේ බොරු, ශාස්ත්‍ර බොරු, ඒ හැම දෙම බොරු. කවුරු හරි නැහැ කියනවා නම් මම ඔප්පු කරලා පෙන්නනවා. කවුරු හරි නැහැ කියනවා නම් මම ඔප්පු කරලා පෙන්නනවා. එච්චරයි. පැහැදිලිද මම කියන්නේ? හැබැයි මේ ලෝකේ සත්‍ය වෙච්ච එක දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා නැකත් 1000ක් බැලුවත්, ඔයා යන්ත්‍ර 1000ක් දැම්මත්, ඔයාගේ හිත කෙලින් නැත්තම් ඔයාට කවදාවත් ජීවිතේ හරියන්නේ නැහැ. ඔයාට අභිවෘද්ධිය සැලසෙන්නේ නැහැ. ඔයාට ආධ්‍යාත්මික ජීවිතයක්, භෞතික ජීවිතයක්
මුකුත්ම වාට ලැබෙන්නේ නැහැ. හැබැයි ඔයා හිත කෙලින් කරගත්තොත්, ඔයා හිත ශක්තිමත් කරගත්තොත් මේ මුළු ලෝකෙම ඔයාට ලැබෙනවා. මම කියන්නේ තේරෙනවද? මේ මුළු ලෝකෙම ඔයාට ලැබෙනවා. ආය වාගේ කියලා කිසිම දෙයක් අමුතුවෙන් ඕන වෙන්නේ නැහැ. මම කියන්නේ තේරෙනවද? ඒක තමයි මට ඒකට දෙන්න තියෙන්නේ. හොඳයි. හොඳයි අපි හඳුරන්නේ අපේ සමාජයේ ඉන්න ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ නැකත් කේන්දර රාහු කාලය සාත්තර මේ කියන දේවල්. ඇත්තටම අපි හඳුරන්නේ මේ සාත්තර පිළිබඳව කතා කරද්දී මටත් හැඟිච්ච ප්‍රශ්නයක් තමයි හැඟිච්ච කාරණාවක් තමයි දැන් සාත්තර බලන කෙනා අපේ ඉදිරිය ගැන කියනවා. ඉතින් මට තිබ්බ ප්‍රශ්නයක් තමයි තමන් ගැන බලා ගන්න ඕනේ අනිත් උන් තමන් ගැන ඒ විදිහට බලා ගන්න බැරි වුණේ කියලා හිතුණා. ඒ වගේම තමයි ඔබ මේ නොපෙනෙන බලවේග කොයිතරම් දුරට විශ්වාස කරනවාද අන්න ඒක විශ්වාස කරන ප්‍රමාණයටම ඔබට එහි ප්‍රතිඵල ලැබෙනවා. ඔබ හොල්මන් ගැන විශ්වාස කරොතින් ගොඩක් ඔබට හොල්මන් පේනවා. ඒක තමයි අපේ හාමුදුරුවන්ගේ සාකච්ඡාව තුළ පැහැදිලි කිරීම තුළ අපිට ලබා ගන්නට තිබෙන හරය වෙන්නේ. හොඳයි. එසේනම් අපේ හාමුදුරනේ මම ඉන්නන අතුරු ප්‍රශ්නට යනවා මේ පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන් ගොඩක් පුළුල් විදියට. නමුත් අද දවසේදී කාලේ අපිට මේ හැම දෙයකම හරස් වෙනවා. ඒ නිසා ඊළ පස්සේ ප්‍රශ්නයේ විදියට යොමු කළා තිබෙන්නේ අපේ හාමුදුරනේ ප්‍රියන්ති මහත්මිය විකාල භෝජනා මේ පිළිබඳව තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. විහාරස්ථානය ගැන කියලා තියෙනවා. එතුමිය අහපු විදියටම ප්‍රශ්නය මම ඔබ වහන්සේට යොමු කරනවා. ස්වාමින් වහන්සේ අපි සිල් ගත්තම විකාල භෝජනා කියලා සිල් පදයක් සමාදන් වෙනවා. අපි 12න් පස්සේ ඊට පහුවෙනිද වෙනකම් දීර්ඝ ಜಾති පමණක් ගන්න හරිම අමාරුවේ. ඒ සිල් පදේ රකින්නවා. ඒත් බම දකින්නවා ඔබ වහන්සේගේ පන්සලේ සිල් ගන්න අයට හොඳට කෑම බීම දෙනවා. ඉහළම විදියට. එතකොට ඒක සීලයට බාධාවක් දෙමේද? අපි ගන්න සීලේ මොකක් හරි අවුලක්ද පහදා දෙන්න කියලා තමයි කියන්නේ. ඔන්න පන්සල ගැනත් හාමුදුරනේ අහලා තියෙනවා. මට කියන්න තියෙන්නේ අපි ගන්න සීලේ මොකක් හරි අවුලක්ද කියලා එතුමිය අහනවානේ. ඔව් අවුලක් කියලා තමයි කියන්න තියෙන්නේ. එක දවසක් එතුමිය මට මේ කෝල් කරනවා. මේ පොයේ දවසකට කලින් ටික දවසකට කලින් මේ කතා කරලා ඉවරලාම මම සිල් ගන්න ගියා මෙහෙමයි කියලා කියනවා ඩුබායි වලදී. එයා ඩුබායි ඉන්නේ. එතකොට සිල් අරගෙන ඉවරලා මට කියන 12න් පස්සේ අපි දාන්නේ ගන්නෙ නෑ. මම ඇපල් ජූස් එකක් අරගෙන ගියා. හරිම අමාරුවෙන් තමයි ඇපල් කෑලි ටික අයින් කරලා දියර ටික විතරක් බිව්වේ කියලා. 12 ඉඳන් ඊළඟ දවස වෙනකන්. ඒකෙම තියෙනවා මොකද්ද? හරිම අමාරුයි. හරිම අමාරුයි. දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න භික්ෂුවක් එනවා. හරිද? එතකොට මේ බුදුදහමේ මේ සිල්පද 200 ගාණක් තිබ්බේ නෑ. දැන් 252ක් එහෙම තිබ්බේ නෑ. 100 ගාණක් පනවල තිබ්බ කාලෙක සිල්පද. ඒ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මම තීරණය කරා ගෙදර යන්න. මම සිවුරු හැරදා යන්න තීරණය කරා. බුදුරජාණන් වහන්සේ ඇයි? මට මේ සිල්පද 100 ගාණක් බර වැඩි. මට මේක රකින්න බෑ. එහෙනම් මම යනවා සිවුරු හැරලා ගෙදර. සාධාරණයිද නැද්ද? ඒක අසාධාරණයි නේ. right. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා තමුසේ අදින් පස්සේ එකක්වත් රකින්න එපා. ඒ කියන්නේ සිල්පද 100 ගානම 200 ගානම අමතක කරන්න. එකක් රකින්න පුළුවන්ද කියලා අහනවා. එකක් නම් මොනවා හරි කරගන්න පුළුවන්. එකයිනේ. නේ එකයිනේ. දැන් අපි හිතුවා ගමනක් යන්න යනවා බඩු මලු 4-5 දෙනවා මේක අරන් යන්න. ඒතර වගේම අපෝ මට මෙච්චර නම් ගෙනියන්න බෑ අමාරු. එකක් පුළුවන්ද? එකක් නම් කොහොම හරි අරන් යන්නම් කියලා. බුදුරජාණන් වහන්සේ කියන හිත රැක ගන්නකෝ. ඒ ඇති. අනිත් 100 ගාන 200 ගානම එපා. හිත රැකගත්තා ඒක කරන්න පුළුවන්ද කියලා. එච්චරයි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාම කියන්නේ බුදුදහමේ තියෙන එකක් නෙමෙයි. ඒක ජෛන හින්දු දහමේ තියෙන සිල්පදයක්. බුදුරජාණන් වහන්සේ කිසිම තැනක එහෙම එකක් දේශනා කරලා නැහැ. ඕක ඇවිල්ලා 8 සිල් වල තියෙන එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ දස කුසල සීලය. ඒතර දැන් අරමිස් කියනවානේ මොකද්ද? හරි අමාරුවෙන් තමයි මම අපි ඉන්නේ. පහුවෙනද වෙනකම්. පහුවෙනද වෙනකම් අමාරුවෙන් ඉන්නේ. අමාරුවෙන් කරන දේවල් බුදුදහමේ නැහැ. අමාරුවෙන් සිල් රැකලා මේ කරන්න ඕන දේවල් බුදුරජාණන් වහන්සේ කියලා තියනවාද? නෑ. ඒ අමාරුවෙන් කරන්න තියෙන දේවල් තියෙන්නේ කොහෙද දන්නවද? ජෛන ආගමේ. මං උන්වහන්සේගේ බුද්ධත්වයට පෙර අන්තිම සිදුවීම කියන්නම්. දැන් උන්වහන්සේ අමාරුවෙන් වීරිය කරානේ. දුෂ්කර ක්‍රියාව කරානේ. අමාරුවෙන් වීරිය කරා. ඉන්දියාවේ ගිහිලා දුර්ගේශ්වරී ගියා නම් බලා ගන්න පුළුවන්.
උන්වහන්සේ මොන වගේ ඒ කියන්නේ අපේ භාෂාවෙන් කියනවා නම් කට්ටක්ද කාලා තියෙන්නේ කියන එක සම්බන්ධව මොන තරම් දුකක්ද විඳලා තියෙන්නේ. එතකොට ළඟම හිටියේ කවුද? උදව් කරන්න 5 දෙනෙක් හිටියානේ. දිවි ඉමියෙන් හිතන්න දැන් ඔයාට ආවතේව කරන්න 5 දෙනෙක් ඉන්නවා නම් ඔයාගේ ජීවිතේ කොච්චර පහසු වේද නේ? ඒතර සිද්ධාර්ථ කුමාර මහ බෝසතාණන් වෙන 5 දෙනෙක් හිටියා. ආවතේව කරන්න. ඒ මොනව කරන හින්දාද? අර අධික දුක විඳින හින්දා. හැබැයි මහ බෝසතාණන් වහන්සේ තේරුම් ගන්නවා මේක වැඩක් නෑ. මේකෙන් මම බලාපොරොත්තු වෙන දේ හම්බෙන්නේ නෑ. උන්වහන්සේ අර කොම් පැත්තක තියලා මොකද කරන්නේ? මැදට එනවා. මං කියන්නේ තේරෙනවද? මැදට එනකොට අර කට්ටියට මොකද වෙන්නේ? ඒ කට්ටිය යනවා. පැහැදිලිද? අර අමාරුවෙන් කරපු එක අයින් කරලා ලේසියෙන් කරන එකත් අයින් කරලා මැදට එනවා. මොකේ මැදට දෙන්නේ? හිතේ මැදට තමයි එන්නේ. වෙන කොහෙවත් නෙයි. හිතේ මැදට තමයි එන්නේ. නජජ්ජා වසලා හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනා කම්මනා වසලා හෝති කම්මනා හෝති බ්‍රාහ්මනා. බුදුරජාණන් වහන්සේ කියනවා මිනිස්සෙක් ඒ කියන්නේ බ්‍රාහ්මණෙක් වෙනවද වසලයෙක් වෙනවද කියලා තීරණය වෙන්නේ මොකෙන්ද? එයා කරන ක්‍රියාවෙන්. කන කෑමෙන් නෙමෙයි. පැහැදිලිද මම මේ කියන්නේ? කන කෑමෙන් නෙමෙයි. දැන් අපි හිතන්නකො මෙහෙම දැන් 12න් පස්සේ කන්න නැතුව හිටියාම ගොඩක් ලොකු සීලයක් රැකෙනවා නම් නොකාමිමුකෝ. මං කියන එක තේරෙනවද? එතකොට මොකද වෙන්නේ? නොකාම හිටියම මොකද වෙන්නේ? ඉතින් රහත් වෙන්න පුළුවන්. බඩගින්න හිටියොත් අපේ හැමදෙන්නේ කියන දේ මතක නැහැ, පැහැදිලි නැහැ. මං කියන එක තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ කාලේ ගමනක් වඩිනවා. යනකොට එක්කෙනෙක් ඇස් දෙක පියාගෙන තද කරගෙන දත් පිටි කාගෙන ඉන්නවා. ඇයි කියලා අහුවාම මොකද කියන්නේ? ඇස් දෙකෙන් මට රූප පේනවා. රූප වෙනුනට පස්සේ මොකද වෙන්නේ? මං ඒවට බැඳෙනවා. ඊට පස්සේ මට සසර හැදෙනවා. ඒ හින්දා මම ඇස් පියාගෙන ඉන්න රූප බලන්නේ නැතුව. බුදුරජාණන් වහන්සේ හොඳටම බැලලා කියනවා එහෙනම් රහත් වෙන්න ඕන කවුද? ඉස්සෙල්ලම අන්ධ මිනිස්සුනේ. උපදිනකොටම රහත්. ඉතින් කවදාවත් රූපයක් දැකලා නැහැ. තව ටිකක් ඉස්සරහට යනකොට එක්කෙනෙක් කන් දෙකේ ඇඟිලි ගහගෙන ඉන්නවා. ඇයි අහනවා? එතකොට කියනවා මොකද්ද? කන් දෙකට ශබ්ද ඇහෙනවා. ශබ්ද ඇහුණාට පස්සේ මං ඒවට බැඳෙනවා. බැඳුණාට පස්සේ මට සසරක් හැදෙනවා. එහෙනම ශබ්ද අහන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලාම රහත් වෙන්න ඕන කවුද? බීරෝ. බීහිර මිනිස්සු නේ? එයාට කන් ඇහෙන්නේ නැත්නම් රහත් වෙන්න පුළුවන්. ඔයාගේ ගෙදර වයසක ආච්චි අම්ම කෙනෙක් හරි සීයා කෙනෙක් හරි ඉන්නවා නම් කන් ඇහෙන්නේ නැති බලන්න කොහොමද කියලා. රහත්ද කියලා බලා ගන්න පුළුවන් එතකොට. මං කියන එක තේරුණාද? එහෙම තමයි සමාජ සම්මත වෙලා තියෙන්නේ. හැබැයි මිනිස්සු එච්චර තාර්කික නැහැ. මිනිස්සු එච්චර ඥානවන්ත නැහැ. ඊළඟ පියවර හිතන්න තරම්. එහෙම වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ආහාරය සම්බන්ධව තියෙන සිල්පදේ මොකක්ද දන්නවද? මේක මම හැමදාම කියනවා. මොකක්ද දන්නවද? මොකක්ද? තමන්ගේ කුසේ ප්‍රමාණයට ආහාර ගන්න එක. පැහැදිලිද මම මේ කියන එක? තමන්ගේ කුසේ ප්‍රමාණයට ආහාර ගන්න එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආහාර සම්බන්ධව සිල්පදේ. ඒකට කියන්නේ සිහිය කියලා. සිහිය කියලා එකට කියන්නේ. දැන් ඔයාට පරිප්පුයි බතුයි පොල් සම්බෝලය කන්න තියෙනවා. මම ඒක උදාහරණයක් ගත්තා. ඒක කොමන් කෑම වැඩිපුරම හැදෙන කෑමනේ. ඒ කෑමක ඔයාට කන්න හම්බුනාට පස්සේදී ඔයා බත් පිඟන් 3-4 හුස්මුරුත්තාව හැදෙනකන් කනවද? නෑනේ. ඇයි? සමහරට උදේත් පරිප්පු දවල්ට පරිප්පු රැරවන්නේ පොඩක් කාලා දානවනේ. හැබැයි ඔයා ආස හිතන්නේ නැති කෑමක්. සමහරක් අය චිකන් කන්න කැමති. සමහරක් අය වෙන මස් වර්ගයක් කැමති. සමහරක් අය ෆ්‍රයිඩ් රයිස් කන්න කැමති. බිරියානි කන්න කැමති. පොලොස් කන්න කැමති. එයා කැමති කෑමක් හම්බුනම එයා මොකද කරන්නේ? කන එක හොඳටම කනවනේ. කාලා මොකද්ද කියන්නේ? අම්මෝ මට නම් අමාරුයි හුස්ම ගන්නත් අමාරුයි මම ටිකක් දිගහැරලා ඉන්නවා කියලා කියනවනේ. කියනවද නැද්ද? කොහොමද එහෙම වෙන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ කියපු සිල්පදේ කැඩිලා. මොකද්ද? ආහාරයේ පමණ නොදැන ගැනීම. පැහැදිලිද? ආහාර දැන් ගොඩක් අය මට දාන බෙදනකොට හැමදාම කියන දේක් තමයි එක එක රස දේවල් මෙහෙම ගේනවනේ. මේක මෙහෙමයි මේක මෙහෙමයි මෙච්චරයි මෙච්චරයි මෙහෙම කියලා මොනවද? කොච්චර මොනවා ගෙනාවත් කොච්චරයිද වළඳන්නේ? උපරිම හැඳි 3යි. ඇයි? ඒ කියන්නේ කෑම එකේ ක්වොලිටි එක හරි
මේ කියන්නේ කෑම එකේ රස හරි වැඩි වුණා කියලා බඩ ලොකු වෙනවද? නෑනේ. Tamanට Taman ගැන තියෙන අවබෝධය තේරුම් ගන්න පුළුවන් කන පිඟාන බෙදා ගන්න විදිහේ. එච්චරයි. ඔයා බත් පිඟානක් බෙදාගෙන එකෙන් කොච්චර විසි කරනවද? ඒ තමයි ඔයාගේ ඇතුලේ වාඩන ඔයාව නොතේරෙන ප්‍රමාණය. ඕක ඕනනම් බලා ගන්න පුළුවන් හැන්දෑවේ දන්සලේ පොලිමේදී. මගුල් වෙඩින් එක ගියාම ගියාට පස්සේ බලන්න කනවට වඩා මිනිස්සු කොච්චර ඩස්බින් එකට දානවද? මම කියන එක තේරෙනවද? මේ සිල් අරගෙන විකාල භෝජනා රැකලා ගිහිල්ලා ඊට පහුවෙන්දා වෙඩින් එකට යවන්නකෝ. මම කියන එක තේරෙනවද? ඒතර බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම කියන්නේ බඩගිනි නම් ඔය ආහාරයට ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි තමන්ගේ ප්‍රමාණයට. හැබැයි භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ දේශනා කරනවා මොකද්ද මේ දෙවේලක් වළඳන්න. නේ? ඒක ඒ විනය නීතියෙන් තව කරුණු කාරණා තියෙනවා. හැබැයි මිනිස්සෙක් දෙවේලක් වැළඳුවොත් ඔයාගේ ශරීරයට ගොඩක් පහසු. මං කියන එක තේරෙනවද? සාමාන්‍යයෙන් පන්සලකට ගියාම දවල් 12න් පස්සේ පන්සලට ගියාට පස්සේ අහන පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? ලොකු හාමුදුරු හම්බෙන්න නම් යන්නේ මොකක්ද අහන පළවෙනි ප්‍රශ්නේ? ඈ? කාලාද කිය? 12න් පස්සේ යනවනම් අහන්නේ මොකද්ද? සතපිලාද ඇහැරිලාද? ගිහිල්ලා බලන්න. අහලා බලන්න. මොකද්ද අහන්නේ? සතපිලාද. ඇයි? සතපිලා. අන්න ඒක තමයි හේතුව. ඔයාලත් ගොඩක් අය කාපු ගමන් නිදා ගන්න. ඇයි? ප්‍රමාණ ඉක්මවා කෑවහම හරින්න බෑ. හැබැයි ඔයා ගාන්ට කෑම කාලා ඉතුරු භාගයට වතුර බොන. ඔයාලට එහෙම නෑ. රැයට විතරක් නිදාගත්තාම ඇති ආයි දවල්ට ඕනේ නෑ. අන්න ඔයා පැය 24ම සිල් රකින්න. ආහාරය කියන සිල්පදය ඔයා ලයිෆ් ටයිම් රකින්න. ආයි ඔයාට ඒක පොවේදාට විතරක් භාගයක් කාලා ඉතුරු භාගෙ බඩගින්න ඉඳලා කන මිනිස්සයා දිහා කියලා ගිරින්න එහෙම ඕනේ නෑ. මම මෙහි පටන් ගත්ත දවසේ ඉඳන් දින එක හොඳටම දෙනවා. මම මුල් දවසේ මම කිව්වා විරාජ් මහත්තයා ওই ප්‍රශ්නේ කට්ටි අහනකොට කැමති කෙනෙක්ට කන්න පුළුවන් කැමති කෙනෙකුට නොකා ඉන්න පුළුවන්. බලෙන් කවුරු කටහලා දාන්නේ නැහැ. මෙන්න බිස්කටුත් තියෙනවා කේකුත් තියෙනවා නේ කිරි තේත් තියෙනවා කෝපිත් තියෙනවා ව්‍යංජන 7-8ක් තියෙනවා කියන්නේ තමන් කැමති නම් කෑම තමන් කැමති නම් නිකන් හිටියා. ඒක තමන්ගේ කැමැත්ත. මම දන්න දේ මම අවබෝධ කරගත්ත දේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ආහාරයෙන් මිනිසෙක් සුද්ධවන්තෙක් වෙන්නේ නැහැ. මම ඔබට කියලා දුන්නේ දැන් ජීවිත කාලෙම ආහාරය කියන සිල්පදේ රකින්න විදිය. ඔය මම කියපු එක කරලා බලන්න. කවුරු කිසිම ඒ කියන්නේ කවදාවත් ඔයාලට කවවත් තර්කයෙන් පරද්ද ඒ කියන්නේ වෙන කෙනෙකුට ඔයාව පරද්දන්න බැරි වෙයි. ඔයා ලයිෆ් ටයිම් මේ සිල්පදේ රකින්න. එච්චරයි. ඔව් අපේ හැමදෙරනේ බුදුන් වහන්සේ පවා කෙනෙකුට ධර්මයේ දේශනා කරන්නේ නැහැ. ඔහු හෝ ඔවුන් බඩකින්නේ තියෙද්දි ධර්මයේ දේශනා කරන්නේ නැහැ. ඒක තමයි අපි අහලා තියෙන කාරණාව. ඉතින් විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ පිළිබඳව බොහොමත්ම හොඳ පැහැදිලි කිරීමක් අපිට සරලව ඒ කාරණාව තේරුම් ගන්න පුළුවන් වෙන ආකාරයට අපේ නායක ස්වාමීන් වහන්සේ ඒ කාරණා අපිට හොදේටම පැහැදිලි කරලා දුන්නා. හොඳයි කාල වේලාවත් එක්ක අපේ හාමුදුරනේ අපිට පුංචි සටනක් තියෙන්නේ අද දවසේදී. ඉතින් ආලෝක ශ්‍රී විහාරස්ථානයේදී බොහෝ වැඩ කටයුතු සංවිධානය කරලා තිබෙනවා. ඉතින් අද දවස පුරාවටම ඉතින් අපි සජීවීව නරඹන ඔබට අපි ආරාධනා කරනවා එන්න හම්බන්තොට මිද්දෙනිය දඹේතලාව ස්වර්ණපානාගල ආලෝක ශ්‍රී විහාරස්ථානයට. ඒ වගේම අද දවස පුරාවට මේ උතුම් ධර්ම කරුණු ඒ වගේම මේ සියලුම කටයුතු දැක බලා ගන්නට ඔබ සියලු දෙනාටම යලි යලිත් අපි ආරාධනා කරනවා. හොඳයි. අපේ හාමුදුරනේ ඉන්න අනුතුරු ප්‍රශ්නෙට ප්‍රියන්ති මහත්මියගේ ඉන්න අනුතුරු ප්‍රශ්නය මෙන්න මේ විදිහට තමයි අපේ හාමුදුරනේ ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ. ස්වාමින් වහන්සේ මම ගොඩක් දන්පැන් පූජා කරන කෙනෙක්. මට දැනගන්න අවශ්‍යයි දන්පැන් පූජා කිරීම කොහොමද නිවනට උපකාරී වෙන්නේ කියලා. දන්පැන් පූජා කරන කෙනෙක් මම මට නිවනට දන්පැන් පූජා කිරීම කොහොමද උපකාරී වෙන්නේ කියලා අහනවා අපේ හාමුදුරනේ. මම හිතන්නේ ගොඩක් දෙනෙකුට වැදගත් වෙයි මේ ප්‍රශ්නයත්. ඇත්තටම ගොඩාක් වටින තාම උතුම් ප්‍රශ්නයක් ඒක. පුදුම තරම් වටින ප්‍රශ්නයක්. දන්පැන් පූජා කරන එක කොහොමද නිවනට බලපාන්නේ? නිවනට තියෙන එකම මඟ දන් දීම පමණමයි. නිවනට තියෙන එකම මඟ දන් දීම විතරමයි. දන් දීමෙන් තොර දෙයක් නිවනේ නැත. හොඳට මං කියන එක අධ්‍යයනය කරලා බලන්න.
550 ජාතක පොත ඕනනම් කියවනවා මේ සරල කාරණා ටිකක් කියන්නේ. සරලවම ගත්තොත් එහෙම 550 ජාතක පොත කියවන්න. ඒකේ ගත්තට පස්සේදී තියෙන්නේ මොනවා කරපුවද බුදුරජාණන් වහන්සේ? වැඩිපුරම තියෙන්නේ. දීපුවද ලං කරගත්තේ. ඒ කියන්නේ එකතු කරගත්තේ ඒවා අත්හැරපුවද? අත්හැරපුවා විතරමයි තියෙන්නේ. දම්පැන් පූජා කරන එකෙන් තමයි මිනිස්සෙක්ට නිවනට මඟ විවර වෙන්නේ. දම්පැන් පූජා කරනවා කියන එක තුළ මිනිස්සු දකින්න කාරණා මොකද්ද? ඒ කියන්නේ දානි දෙන එක නේ, කෑම හදලා දෙන එක, වතුර දෙන එක, දන් දෙන එක තමයි සාමාන්‍යයෙන් මිනිස්සු දකින්නේ. ඒක මම කියන්නේ මේක එතනින් එහාට ගියපු ලොකු කාරණාවක්. දානය කියන එක ඇතුලේ තියෙනවා. දානය කියන එක ඇතුලේ හැම වෙලාවකදීම දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මේ වතුර තියෙනවනේ. මඩ වතුර ගත්තාම මේ මඩ වතුර ෆිල්ටර් එකකට දැම්මහම පිරිසිදු වෙලා එහා පැත්තෙන් එනවා මොන වතුර වෙලාද? හොඳ වතුර බවට පත් වෙලා. සාමාන්‍යයෙන් වතුර පිරිසිදු කරන්න මේ ලිඳක් කිස්සක් දානවනේ, අඟුරු කෑලි දානවනේ, මල් දානවා නේ, ඒව දානවනේ. එක එක දේවල් වතුර පිරිසිදු කරන්න දානවා. මඩ වතුර හොඳ වතුර බවට පත් වෙලා එනවා. මිනිස්සෙකුගේ හිතත් අන්න ඒ වගේ. මිනිස්සෙකුගේ සාමාන්‍ය මිනිස්සෙකුගේ හිතත් හරියට මඩ වතුර එකක් වගේ. මේ මඩ වතුර එකක් වෙච්ච මිනිස්සෙකුගේ හිත හොඳ වතුර එකක් බවට පත් කරන්නේ මේ දානය පරිත්‍යාගය අත්හැරීම තමයි හැම වෙලාවකදීම එයාට විමුක්තිය උදා කරවන්නේ. අපි අහලා තියෙනවා දැන් උදාහරණයක් මම කියන්නම්. සිද්ධාර්ථ කුමාරයා මහ බෝසතාණන් වහන්සේගෙයි දේවදත්තගෙයි මේ වෛරය ආරම්භ වෙන්නේ කවද ඉඳන්ද? දේවදත්ත තමයි මහ බෝසතාණන් වහන්සේට වෛර කරන්න පටන් ගන්නෙ මොකේ ඉඳන්ද? සේරි වාණිජ ජාතකයේ ඉඳන්. පැහැදිලිද? එදා මහ බෝසතාණන් වහන්සේට පුළුවන් වුණා නම් එයා ਸਰව සාධාරණ විදියට මිලට ගත්ත ඒ රන්තලිය, එයා ਸਰව සාධාරණ විදියට මිලට ගත්ත රන්තලිය දේවදත්තට දෙන්න. එයාගේ අර අනිත් කච්චපුට මට මතකනේ මම හරිනම් ඒ වෙලෙන්දට දෙන්න. ඔය දේවදත්ත කියන වෛරකාරයා විහිවෙන්නේ සංසාරේ කවදාවත් නැහැ. එතනින් තමයි පටන් ගන්නෙ. පැහැදිලිද? ජීවිතේ ඔබ දානය කියන එක, අත්හැරීම කියන එක පුරුදු කරන්න ඕනේ මේ සසර දුකින් එතර වීම පිණිස. මේක මට නිවනට උපකාරයක් වෙනවා. එච්චරයි. අපිට අපේ ජීවිතේ මොනතරම් දේවල් තිබ්බත් ඒ භෞතික දේවල් ඔක්කොම අපේ සසරට හේතුවක් නේ විරාජ් මහත්මයා. අපිට නිවනට හේතුවක් වෙන්නේ දන්පැන් පූජා කරන එක පමණමයි. එතකොට මමත් නිතරම දන්න දෙයක්. දැන් ප්‍රියන්ති වීරිස් මහත්මිය ඩුබායි හිටියට හැම මාසෙටම මෙහි දානේ පූජා කරන්නේ. පන්සලට හැම මාසෙම දානේ දවසක් තියෙනවා. හැම මාසෙටම මට බෙහෙත් වලට යන ඒ බෙහෙත් සඳහා යන වියදම එතුමී තමයි දැන් පෙරේදත් බෙහෙත් ගෙනාවා. අපේ විකු මහත්තයා බෙහෙත් ගෙනාවා. පෙරේදා ගෙනාව බෙහෙත් ටිකට 11000 ගණන් ගිහින් තිබ්බා. ඒ සම්පූර්ණ මුදල් දෙනවා. ඒතර ඔය හැම දෙයකින්ම විහාරස්ථානයේ ඉදිකිරීම වලට උදව් කර හැම දෙයකින්ම කරනවා. එතකොට දැන් ජීවිතේ සාමාන්‍යයෙන් මිනිස්සෙක් වැඩිපුරම සතුටු වෙන්නේ Tamanට දේවල් එකතු කරගත්තාමනේ. නේ සාමාන්‍යයෙන් මිනිස්සෙකුට සතුට කියන එක මේ සමාජ සම්මත වෙලා තියෙන විදිය. පැහැදිලිද? දේවල් එකතු කරගත්තාම රයිට් මට වාහනය ගත්තාම, ගේ හදාගත්තාම, උපාධිය ගත්තාම, තව උසස් වීමක් ලැබුණාම තමයි සාමාන්‍යයෙන් මිනිස්සෙගේ ජීවිතේ සතුටටපත් වෙන්නේ. භෞතික ජීවිතේ ගත්තාම. හැබැයි මම විශ්වාස කරනවා ඊට වඩා ලොකු සතුටක්. හරිද? ඊට වඩා ලොකු සතුටක් ඔයාට තියෙනවා. ඔයාගේ ජීවිතේ මොනවා හරි දෙයක් අත්හැරියට පස්සේ. දැන් ඔබට ඔබ හිතන්න රස්සාවක් කරාට පස්සේ මිනිස්සෙක් ගන්න පළවෙනි පඩිය කියලා හිතන්නකො. දුක් මානසිකලා ගන්නවා පළවෙනි පඩිය අතර ගන්නවා. ගත්තාම ලොකු සතුටක් ඇති වෙනවනේ. මං අද තමයි පළවෙනි පඩිය. සමහරක් අය ඒ ගන්න පඩිය වියදම් කරලා ඉවරලා ඒකේ පින්කමක් කරනවා. අම්මට තාත්තට ඇඳුමක් ගෙනහිල්ලා දෙනවනේ. ඒතර ආච්චිට සියයට ගිහින් දෙනවා. එතකොට එයා ඒක වියදම් කරලා. හැබැයි අර පඩිය අතර ගත්ත වෙලාවේ දැනුණට වඩා ඒ සතුට ලක්ෂ වාරයක් දැනෙනවද නැද්ද? දැනෙනවා.
හේනක් ගොවිතැනක් කරලා සමහර වෙලාවටනේ මාස ගාණක් පරිස්සම් කරලා අමාරුවෙන් කරලා පළවෙනිම ටිකෙන් දානේ දුන්නාම දැනෙන්නේ සතුට. ඒක විකුණලා මුදල් ගත්තට වඩා වැඩිද නැද්ද? වැඩි. ඒක විකුණලා මුදල් ගත්තට වඩා වැඩි විරාජ් මහත්තයෝ. හැම වෙලාවෙම දන් දීම පරිත්‍යාගය ඔබව නිවනට ගෙනියනවා. නිවන කියලා කියන්නේ මිනිස්සෙකුට ලැබෙන සොඳුරු වූ වර්තමානය. මේ වර්තමානයේ ජීවත් වෙන එක තමයි මිනිස්සෙකුට ලැබෙන නිවන. උදාහරණයක් මම දන්න සහ මට දැනෙන සහ ඔබට තේරුම් ගන්න පුළුවන් මම දෙයක් කියන්න. මේ ලෝකේ අත්හැරීම කියන එක වැඩිපුරම පුරුදු කරපු ශ්‍රේෂ්ඨතම කෙනානේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තරම් මේ ලෝකේ අත්හැරීම ප්‍රගුණ කරපු කෙනෙක් නැහැ. මොනවද උන්වහන්සේ දන් දුන්නේ නැත්තේ? සාමාන්‍යයෙන් අපි දන් දෙනවා කියලා කියන්නේ කෑම හදලා දෙනවානේ. සාංගික දාන දෙනවා, ගිහියොන්ට දාන දෙනවා. ඒවනේ. ඒ වගේ දේවල් උන්වහන්සේ මහා බෝසතාණන් වහන්සේ කොච්චරනම් දීලා තියෙනවදනේ? අපි අහලා තියෙනවා මේ වෙස්සන්තර ආත්ම භාවයේදී නිකන් රුපියල් 7 වලින් ගත්තොත් දවසට කහවණු ලක්ෂ 6ක දන් දුන්නලු. දවසට. කොච්චර දන් දුන්නද කියනනම් තමන්ගේ රාජ්‍ය, බිරිඳ, දරුවෝ ඒ හැම දෙයක්ම දන් දෙනවනේ නේ. සිද්ධාර්ථ වෙච්ච ආත්මය මම කියන්නේ. සිද්ධාර්ථගේ ජීවිතෙත් මොකද වෙන්නේ? හැම දෙයක්ම අත්හරිනවානේ. සාමාන්‍යයෙන් සමාජ සම්මත වෙලා තියෙනවා හැම දෙයක්ම අත්හැරියොත් මිනිසෙක් මොකෙක් වෙනවා කියලාද? හිඟන්නෙක් වෙනවා කියලානේ. එහෙම කියනවා නේද? මිනිස්සු කියනවා දිනකොට මොකද්ද කියන්නේ? ඔයා දුන්නට කමක් නැහැ. ආට තියාගෙන. ප්‍රමාණයට දෙන්න ඕන. ඔයාලට කියලා ඇතිනේ සමාජ සම්මතලා තියෙන දෙන්න ඕන ටිකක්. එහෙම තමයි කියන්නේ නේ. ටිකක් දෙන්නාම හරි. මම මේ කාරණා කරන්නේ මේ කතා කරන්නේ නිවන ගැන. අතරමැද කාරණාවක් ගැන නෙමෙයි. නැත්තම් තව කවුරු හරි කියයි බුදුරජාණන් වහන්සේ කුල සූත්‍රයේ මෙහෙම කියලා තියෙනවා. මේකේ මෙහෙම කියලා තියෙනවා. හතරෙන් එකක් දෙන්න. මෙහෙම දෙන්න කියලා. ඒ අහන ප්‍රශ්නෙට තමයි උත්තරේ දෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් කවුරු හරි ඇවිල්ලා අහනවා මට සාර්ථක ගිහි ජීවිතයක් ගෙවන්න ඕන. මං හම්බ කරනවා මම ව්‍යාපාරිකයෙක් මට දියුණු වෙන්න ඕන. මොකද්ද කියන්නේ? මගෙන් අහුවොත් මාත් ඒකම තමයි කියන්නේ. අහන්න ප්‍රශ්නේ මේ අහන්නේ මොකද්ද? නිවන. මේ අහන්නේ නිවන. ඒතර මම මේ උත්තර දෙන්නේ නිවනට. පටල ගන්න එපා. පැහැදිලිද? පටල ගන්න එපා. එතකොට එහෙම කරලා මිනිස්සු කියනවා දුන්නාම හිඟන්නෙක් වෙනවා කියලානේ. එහෙම ගත්තොත් මේ ලෝකේ ඉන්න අන්තම අසරණ හිඟන්න වෙන්න ඕන කවුද? බුදුරජාණන් වහන්සේ. භෞතිකව ගත්තොත් අද වෙසක් පෝය දවසේ මේ ලෝකේ උන්වහන්සේ වෙනුවෙන් අද දවල්ට හාල්ටොන් කීයක් පූජා කරනවා ඇත්ද? පිරිකර විදියට සිවුරු රෙදි යාර ගත්තොත් ලක්ෂ කීයක් පූජා කරනවා ඇද්ද? පෑන් විදියට ගත්තොත් වතුර ලීටර් ලක්ෂ කීයක් පූජා කරනවා ඇද්ද? අද දවසේ ආරාම කුටි සෙනසුන් රත්තරන් පාත්තර රත්තරන් මල්වට්ටි රන් වියන් කුඩ කී ලක්ෂයක් පූජා කරනවා ඇද්ද? ඒ මොනව කරපු හින්දාද? ඒ අත්හැරපු හින්දා. මම මගේ ජීවිතේ ප්‍රායෝගිකව දන්නවා. මම දන්න කාරණාව. බුදුරජාණන් වහන්සේ මන් දැකලත් නැහැ මට හම්බෙලත් නැහැ. භෞතිකව. හරිද? නැත්තම් කිය ඉස්සෙල්ලා ගෝ මේ මොකද මේ භෞතික කාරණාවක් කියන්නේ. ඔබටත් එහෙමයි. භෞතිකව හම්බෙලා නැහැ. හැබැයි ආධ්‍යාත්මීයව මම බුදුරජාණන් වහන්සේත් එක්ක මම ජීවත් වෙනවා. උන්වහන්සේ හැමදාම හම්බෙනවා කතා කරනවා දැනුත් මගෙත් එක්ක ජීවත් වෙනවා. ආධ්‍යාත්මික කාරණා. එතකොට උන්වහන්සේ කියපු පණිවිඩය මට තේරුණා. මගේ ජීවිතේ අන්තිම සතේ වෙනකම් මම වීදම් කරලා දීලා දෙනවා ඉවරයි දීලා දැන් ඔන්න ඔක්කොම ඉවරයි. හරි? දැන් ඉවරයි. දැන් පොයේ ඉවරයි. සමහරක් මං කියලා තියෙනවා පොයේ දවස් තියෙනවා රාත් 2-3 වෙනවා වැඩ ඉවරනකොට විශ්වාස කරයිද මන් දන්නේ නැහැ. එක පොයේ දවසක් තිබ්බා පන්සලේ සීනි බෝතලේ සීනි ඇටයක්වත් තේකොළ ඩිංගක්වත් තිබ්බේ නෑ රැයට කහට එකක්වත් බොන්නේ. එදා රෑ. ඇයි එකකින් අදහස් වෙන්නේ මොකද්ද? ඉවරයි දීලානේ. එහෙනම් ඉතින් ඊළඟ පොයේදා ආයි මට මුකුත්ම දෙන්න විදිය නෑ. ඊළඟ දවසේ නෝට ඊටත් වඩා දෙන්න පුළුවන්. ඇයි ඊටත් වඩා හම්බ වෙනවා. මොන තරම් කොපමණ දුන්නත් ඒ දෙනවට වඩා කී ගුණයකින් හම්බ වෙනවද? 10 ගුණයකින් හම්බ වෙනවා. තියන්න බැරි තරම් හම්බ වෙනවා. ඒක තමයි සෝබාදහමේ රිද්මය. ඒක තමයි සෝබාදහමේ නියමය. ඒ ලැබෙන දේවල් වලට බැඳෙනවද? කවදාවත් නැහැ. අත්හැරපු මිනිස්සෙකුට බැඳෙන්න දෙයක් නැහැ.
මං කියන එක තේරෙනවද? අත්තරව මිනිස්සෙකුට බැඳෙන්නවත් අල්ල ගන්නවත් විඳින්නවත් විඳවන්නවත් දෙයක් නැහැ. ඉවරයි. පැහැදිලිද? එතකොට මට ප්‍රියන්ති පීරිස් මහත්මියට විතරක් නෙවෙයි හැම කෙනෙකුටම කියන්න තියෙන්නේ මං වගේ සතුටෙන් ජීවත් වෙන්න ඕන නම් දීලා බලන්න. එතකොට ඔයාලට මං කියන එක මං ගොඩක් වෙලාවට ඔය පිට ධර්ම දේශනාවලට වැඩියහම පටන් ගන්න කලින් කියන කාරණාවක් තියෙනවා. අවසන් වුණාමත් කියනවා මම කියන එකක්වත් පිළිගන්න එපා කියලා. දැන් අනික් කට්ටිය කියන්නේ මොකද්ද? මම කියන එක ඇත්ත මේක පිළිගන්න. මේකම පිළිගන්න. මම කියන එකක්වත් පිළිගන්න එපා. දැන් මං හිතන්නේ පැයකට කිට්ටුයි කියව එකක්වත් ඔයා පිළිගන්නවද? එපා. එකක්වත් පිළිගන්න එපා. එතන මම බොරුද කිව්වේ? ඒක ඔයාට බාරයි. කොහොමද මං කියන්නේ? මේ මම කියපු දේවල් කරලා බලන්න. උදාහරණයක් මං ඔයාට ඇටයක් දෙනවා. මොකද්ද දෙන්නේ? අඹ ඇටයක් දෙනවා. දීලා ඉවරලා මම කියනවා මේක මාස 3කින් ගෙඩි හැදෙනවා. මාස 3කින් කොළ ගන්නට ගෙඩි හැදෙනවා. හරිද? කියලා මම ඔයාට දෙනවා. එතකොට ඔයාට අඹ ඇටේ අතට අරන් කියන්න පුළුවන් බොරු. ඒක වෙන්න බෑ. කියලා කියන්න බෑ. ඔකේ එහෙනම් මෙහෙම කියලා විසි කරන්න පුළුවන්. හැබැයි ඔයාට පුළුවන් මොකද්ද කරන්න? හිටවන්න. හිටවල වතුර දාලා මාස 3කට පස්සේ ඔබට තීරණය වෙනවා මොකද්ද? ඇත්තද බොරුද කිව්වේ කියලා. මම හැමදාම කියන්නේ මේ වචනත් මම කියන්නේ මේ කියපු එකක්වත් විශ්වාස කරන්න එපා. කියපු එක පුළුවන් නම් කරලා බලන්න. කරාට පස්සේ එන උත්තරයක් තියෙනවා. ඒ උත්තරේ මගේ උත්තරේද ඔබේ උත්තරේද? කාගේ උත්තරේද ඒක? ඒක තමන්ගේ උත්තරේ. එතකොට ඒක ඔයාලට පිළිගන්න පුළුවන්ද බැරිද? පිළිගන්න පුළුවන්. කරලා බලන්න, අත්හැරලා බලන්න, දීලා බලන්න. එතකොට ඔයාලට ලැබෙන විමුක්තියේ සුවය අපරිමිතයි. ඒක අජරාමරයි. ඒක පුදුමාකාර සැනසීමක් හිතට දැනෙනවා. පුදුමාකාර සැනසීමක් හිතට දැනෙනවා. දැන් ගොඩක් මිනිස්සු දැන් මේ ලෝකේ තමන්ගේ කියලා දෙයක් තහවුරු වෙන්නේ කොහොමද? තමන්ගේ නමට ලියාගත්තමනේ. එතකොට තමයි තහවුරු වෙන්නේ. මම අකමැතිම දෙයක් තමයි මගේ නමට ලියාගන්න එක. ඒ කියන්නේ මගේ නමට තහවුරු කරගන්න එකට මම අකමැතියි. ඇයි? එතකොට ඒක විතරයිනේ. මං කියන එක තේරෙනවද? ඒක විතරයි. දැන් මේ ගල් ගොඩයි මේ ඉඩමයි මගේ නමට ලිව්වොත් මොකද්ද වෙන්නේ? මගේ විතරයි. ඒක මේක මොකද්ද වෙන්නේ? මට මේක විතරයිනේ. දැන් මුළු ලෝකෙම මගේනේ. මං කියන එක තේරෙනවද? එච්චරයි. මම මේ කිව්වේ ගොඩාක් ගැඹුරු කතාවක්. මං කියන එක තේරෙනවද? හැම වෙලාවකදීම ඔයා අල්ලගත්තොත් ඒ අල්ලගත්ත ටික විතරයි ඔයාට හම්බෙන්නේ. හැබැයි ඔයා අතහැරලා තිබ්බොත් ඒ ඔක්කොම ඔයාගේ. පාවිච්චි කරනවා විතරයි. පැහැදිලිද? ඔයා බස් එකක නැගලා යනවා. නැගලා යනකොට සීට් එක ගලවගෙන ගෙදර ඉන්නේ නැහනේ. ඉඳගෙන ඉන්නේ කියලා. නේ? ඇයි? ඔයාට ඕන යන්න විතරනේ. ගියා ඉවරයි. පැහැදිලිද? ඉතින් අත්හැරීම ප්‍රගුණ කරලා ඔයාට නිවන කියන එක ලැබෙයි. හොඳයි. අත්හැරීම ප්‍රගුණ කරන්න අපි ඔබට මතක් කරනවා. ඒ වගේම හිතන්න එපා. දානය ලබා දෙන්න දෙවරක් හිතන්න එපා. දානය ලබා දෙන්න. ඒ විට ඔබට ලැබෙන ඒ සිතුවිල්ල ඒ සහල්ලුව කොයිතරම්ද කියලා ඔබට දැනේ දානය ලබා දුන්නට පස්සේ. ඉතින් දානය මේ වගේ පින් කටයුතු පිළිබඳව කතා කරද්දී ආලෝක ශ්‍රී විහාරස්ථානය බොහෝ දෙනෙක් හඳුන්වන්නේ අපේ හාමුදුරුවනේ දන්සල් පන්සල කියලා. ආලෝක ශ්‍රී විහාරස්ථානයේ හැම දෙයක්ම මිනිසුන්ට දන් දෙනවා. හැම දෙයක්ම ලබා දෙනවා. ඉතින් හැම පොය දවසකදීම දන්සල් 6ක් පවත්වන මම හිතන්නේ එකම විහාරස්ථානය ආලෝක ශ්‍රී විහාරස්ථානයම තමයි. ඒ නිසා වෙනුයි උන්වහන්සේත් ඔබට කියන්නේ දන් දෙන්න. මේ හැම දෙයක්ම උන්වහන්සේ ප්‍රායෝගිකව ඔබට පෙන්වන ගමන් ඔබට ආරාධනා කරනවා දන් දෙන්න කියලා. සිල් සමාදන් වීම, සිල් රැකීම නිවනට උපකාරී වෙන්නේ කොහොමද? සිල් සමාදන් වීම, සිල් රැකීම නිවනට උපකාරී වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහනවා බෑද? බුදුදහමේ තියෙන සිල් පිළිබඳව මම නිතර සාකච්ඡා කරලා තියෙනවා. මේ මට මතක විදිහට දැන් පොය දෙකකට කලිනුත් ওই පිළිබඳව දේශනාවක් කරා. ඒක මේ විදිහට අන්තර්ජාලයේ තියෙනවා, YouTube එකේ තියෙනවා. සිල් රැකීම නිවනට උපකාර වෙන්නේ බුදුදහමේ තියෙන්නේ දස කුසල සීලය තමයි බුදුදහමේ තියෙන්නේ. කවුරු හරි කෙනෙක් දස කුසල් සම්පාදනය කරොත් එහෙම එයාට ඒක නිවනට උපකාරයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම්
ජෛන ආගමේ තියෙන දේවල් බුදුදහමේ කියලා හිතාගෙන මොනතරම් සිල් රැක්කත් ඒක එයාට නිවනට උපකාරයක් බවට පත් වෙන්නේ නැහැ. වඩාම වැදගත් කාරණාව බුදුදහමේ තියෙන බුදුදහමේ රැකිය යුතු එකම සීලය කළ යුතු එකම කාරණාව මොකද්ද? හිත රැක ගැනීම. හිත තමයි බුදුදහමේ තියෙන ලොකුම සීලය. ඒක තමයි මිනිස්සෙක් රකින්න ඕන, පිළිපදින්න ඕන, ආරක්ෂා කරගන්න ඕන. උදාහරණයක් දැන් ඔයා සීල් සමාදන් වෙලා ඉන්නවා. මේ උදාහරණය ඇතුලේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. මම දීර්ඝ වෙලාවක් ගන්න නැහැ. එකක් මේ වගේ ප්‍රශ්න වලට ගොඩක් උත්තර දීලා මම අන්තර්ජාලයේ අපේ ආලෝක ශ්‍රී ජීවිතයට ආලෝකයේ YouTube නාලිකාවට ගියාම ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි දැන් වෙසක් පොයේ හින්දා අපිට කාලය ගොඩක් අවශ්‍ය වෙලා තියෙන අද වැඩ ගොඩක් තියෙන හින්දා දැන් ඔයා සිල් හොඳට රැකගෙන ඉන්නවා. හොඳට භාවනා කරගෙන සිල් රැකලා වැඳගෙන ඉන්නවා දැන්. හරි. ඉන්න දැන් උදේ සිල් ගන්න ආවට පස්සේ හැන්දෑවේ 6 7 8 වෙනකන් සිල් රැකගෙන ඉන්නවනේ. උඩරිම රැකගෙන ඉන්නවා. 4ට 3ට විතර පණිවිඩයක් එනවා ගෙදර ගිනි අරන් කියලා. මොනුපුරෙක් හරි දුවෙක් හරි පුතෙක් හරි දුවගෙන ඇවිල්ලා දිනවා ගේ ගිනි අරගෙන. එතකොට ඔයාට තේරුම් ගන්න පුළුවන් ඔයා කියන්නේ රැකපු සීලය මොන මට්ටමකද තියෙන්නේ කියන එක සම්බන්ධව. ඒකෙන් අදහස් කරන්නේ මම ඔයා ඔක්කොම දමලා ගහලා දුවනවා දිව්වට පස්සේ සිල් කියන එහෙම එකක් නෙමෙයි. අභ්‍යන්තරේ. මං කියන එක තේරෙනවද? ඔයාගේ අභ්‍යන්තරය ගැන තමයි මම මේ කියන්නේ. ඔයාගේ ඇතුළ හෙල්ලෙනවා නා. රයිට් ගේ ගිනි අරගෙන කියලා වාට කියනවා. ගිනි අරගෙන කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඉවරයි. ඉවර වෙච්ච කිසිම දෙයක් මේ ලෝකේ ඔයාට නැවත යථා තත්ත්වයට ගන්න පුළුවන්ද? බෑ. යථා තත්ත්වයට ගන්න පුළුවන්. ඒ කියන්නේ වෙනස් කරන්න පුළුවන් පවතින දේවල් විතරයි. වෙලා ඉවර වෙච්ච දේවල් එකක්වත් ඔයාට වෙනස් කරන්න බෑ. පවතින දේවල් විතරයි. ඒ කියන්නේ වෙමින් සිදුවෙන දේවල් ඔයාට වෙනස් කරන්න පුළුවන්. පැහැදිලිද? එච්චරයි. ගිනි අරගෙන නැති ඉවරයිනේ. ඔයා දඟලුව කියලා කරන්න දෙයක් නැහැ නේ. ඉතින් ගිනි අරගෙන ඉවරයි. ඉතින් ඕකේ නම් අලුත් ගියක් හදමු. ගිනි ගන්න ගමන් නම් ඔයාට පුළුවන් ටක් ගාලා දුවලා ගිහිල්ලා වතුර පාන්ටුවක් කරේ ගහලා තියෙන එකක් බේර ගන්න පුළුවන්. පැහැදිලිද මම මේ කියන එක? ඔයාගේ ඇතුළ හෙල්ලෙන ප්‍රමාණය, ඔයාගේ ඇතුළ චලනය වෙන ප්‍රමාණය, ඇතුළ නිවිච්ච ප්‍රමාණය තමයි ඔබ රැකගත්ත සීලය. එච්චර. හොඳයි. අපේ හාමුදුරුවනේ තවත් ප්‍රශ්නයක් ප්‍රියන්ති මහත්මිය යොමු කරලා තිබෙනවා. මම කාලය ගන්න නැතුව ප්‍රශ්නෙට යන්න කැමතියි. අපි හාමුදුරුවනේ දැන් අපි සමාජයේ ජීවත් වෙනකොට තනිවම හුදකලාව ජීවත් වෙන්නට බෑ. අපිට තවත් කෙනෙක් ආශ්‍රය කරන්නට ඕනේ. මෙන්න මේ වෙලාවේ අපි තෝරගන්න මිත්‍රයන් හරි ආකාරයට තෝරගන්නේ කොහොමද? අපි කියනවා කල්යාණ මිත්‍රයන් අපි තෝරගන්න ඕනි කියලා. කල්යාණ මිත්‍රයෙක් කියලා කියන්නේ කවුද කියලා ප්‍රියන්ත පීරිස් මහත්මිය අපිට පැනයක් විදිහට යොමු කරලා තියෙනවා. ඔය කල්යාණ මිත්‍රයා කියන කතාවේදී මම ගොඩාක් දැකලා තියෙනවා මේ සමහරක් යාළුවෝ දැන් සමාජ මාධ්‍යෙට ගියාම තමන්ගේ හොඳම යාළුවා ගත්තට පස්සේදී හඳුන්වලා දෙනවා මේ මගේ කල්යාණ මිත්‍රයා කියලා. හරිද? ඊට පස්සේ මම දැකලා තියෙනවා සමහරක් ස්වාමීන් වහන්සේලා තමන්ගේ ගිහියෝ අය දායකයෝ ඉන්නවනේ. තමන්ට උදව් උපකාර කරලා තියෙනවා නම් මෙයා මගේ කල්යාණ මිත්‍රයෙක් කියලා උදව් කරලා තියෙනවා. තමන්ට මොනවා හරි දීලා තියෙනවා නම් භෞතික දේවල් දීලා තියෙනවා නම් මෙයා මගේ කල්යාණ මිත්‍රයෙක් කියලා තියෙනවා. කවුද කල්යාණ මිත්‍රය කියන්නේ? කල්යාණ මිත්‍රය කියන්නේ අර නිවනට පාර කියන කෙනා. කනට ගහලා හරි කමන්නේ ඔයාට නිවනට පාර කියනවා නම් ඔයාට අත්හැරීම පුරුදු කරනවා නම් ඔයාගේ ඒ කියන්නේ ඔයාව අමුවේ නිර්දය ලෙස විවේචනය කරනවා නම් පැහැදිලිද? ඔයාට එල්ලා කසෙන් පහර දෙනවා නම් ඔයාගේ හදවත ඇතුලේ තියෙන දේ කුණු දූවිලි ජරාව ලෝභකම එළියට ඇදලා දාලා මේව තමයි උඹේ ඇතුලේ තිබ්බේ මෙන්න මේවා උඹ නැති කරගනින් කියලා උඹට පෙන්වලා දෙනවා නම් නිවනට මාර්ගය විවර කරලා දෙනවා නම් පින්වත මෙහෙන්න මෙහෙන් අසුන් ගන්න මෙහෙමයි මං ඔයාගේ හිතරිත් දන්නේ නැහැ මං කියන එක තේරුණාද? ඒ කල්යාණ මිත්‍රයා නෙමෙයි. පැහැදිලිද මම මේ කියන එක? ඔයා දෙනවා නම් හොඳයි සාදු මං ගන්නම් යන්න ඔයා ඕන දෙයක් කරන්න මට දෙන්න ඔයා මගේ කල්යාණ මිත්‍රයා නෑ. ඔයාගේ අභ්‍යන්තරය ඔබට තේරුම් කරවලා දෙනවා නම් කවුරු හරි කෙනෙක් නිවනට පාර කපනවා නම් එයා ඔයාගේ කල්යාණ මිත්‍රයා. එයා ස්වාමීන් වහන්සේ නමක් වෙන්නත් පුළුවන්, සමහරට ඔයාගේ භාර්යාව වෙන්නත් පුළුවන්.
මම මේ කියන එක තේරෙනවද? ඔයාගේ හතුර වෙන්නත් පුළුවන්. ඔයාට නිවනට පාර කියනවා නම් එයා ඔයාගේ කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයෙකුට විතරමයි නිවනට පාර කියන්න පුළුවන්. වෙන කාටවත් බෑ. ඒක කල්යාණ මිතුරිය සමහරක් අය කියනවා මෙයා මගේ කල්යාණ මිතුරියක්, මෙයා මට මෙච්චර උදව් කරා, මට මෙච්චර දුන්නා, මගේ අර වැඩේට උදව් කරා, මේකට දුන්නා, මෙහෙම කරා මෙයා මෙහෙම කියලා කියනවා. නෑ. ඔයාට නිවනට උදව් කරන්නේ කවුද? නිවනට පාර කියන්නේ කවුද? එයා තමයි කල්යාණ මිත්‍රයා හෝ කල්යාණ මිතුරිය බවට පත් වෙන්නේ. හොඳයි. ඔන්න ඔබට කල්යාණ මිත්‍රයා කවුරුන්ද යන වග දැන් පැහැදිලි. ඉතින් කල්යාණ මිත්‍රයා දැන් හඳුනා ගන්නත් ඒ නිසා වෙන්න ඔබට පුළුවන්කම තිබෙනවා. අපේ හැමදෙරුනේ ඊන අනතුරුව අද දවසේදී අපේ ධර්ම සාකච්ඡාව අවසන් කරන්නට අපි සූදානම් මේ ගැටලුවත් එක නැත්නම් මේ ප්‍රශ්නය ඔබ වහන්සේට යොමු කිරීමෙන් අනතුරුව අපි ධර්ම සාකච්ඡාව අවසන් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අවසාන පැනය විදියට අපේ හැමදෙරුනේ මම මේ පැනය ඔබ වහන්සේට යොමු කරන්නට කැමතියි. එතුමිය අහලා තිබෙන ප්‍රශ්නය අපි කලින් ධර්ම සාකච්ඡාවකදී අපි සඳහන් කරපු කාරණාවක් පිළිබඳව තමයි ප්‍රශ්නය අහලා තිබෙන්නේ. පාංශුකූලයේ පිළිබඳව තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. එතුමිය අහපු විදියට මෙතුමගේ වචන වලින්ම මම ප්‍රශ්නය අහන්නම් අපේ හාමුදුරනේ. අපේ හාමුදුරුවනේ මම එක් දිනක් ඔබ වහන්සේ සමග කතා කරන විට ඔබ වහන්සේ මලගෙවල් වල වඩින්නේ නැහැ කියලා කිව්වා. ඔබ වහන්සේ පාංශුකූලයට වඩින්නේ නැද්ද? වඩින්නේ නැත්තම් වඩින්නේ නැත්තේ ඇයි කියලා අහනවා. ඔබ වහන්සේ පාංශුකූලයට වඩින්නේ නැද්ද? වඩින්නේ නැත්තම් ඇයි වඩින්නේ නැත්තේ කියලා තමයි ප්‍රියන්ති මහත්මිය අහලා තියෙන්නේ. මෙච්චර වෙලා දීර්ඝ උත්තර දීපු හින්දා කෙටියෙන් කියන්නම්. මොකද කිව්වේ එක දවසක් කතා කරනකොට සඳහන් කරා පාංශුකූලයට වඩින්නේ නැහැ කියලා. ඔව් මම පාංශුකූලයට වඩින්නේ නැහැ. මං හිතන්නේ අවුරුදු 5කින් විතර වැඩලත් නෑ. වඩින්න බලාපොරොත්තුවකුත් නෑ. වඩින්න නැත්තේ ඇයි? වඩින්න නැත්තේ බුදුදහමේ පාංශුකූල නැති හින්දා. එච්චරයි. ඒතර ප්‍රශ්නයක් තියෙනවා. එතකොට කරන්නේ කියන දේ වර්තමානයේ හදාගත්ත සංස්කෘතික කාරණාවක්. ඒකට මම විරුද්ධ නෑ. ඒක කිසිම ප්‍රශ්නයක් ඒක විරුද්ධ නෑ. ඒක හොඳයි. ඒක එහෙම කරගෙන යන්න. ඒකට මම එපා කියන්නෙත් නෑ. මුකුත් කියන්නේ නෑ. මං වඩින්නේ නෑ. මං වඩින්නේ නැත්තේ බුදුදහමේ පාසකෝල් නැති හින්දා. කවදාකවත් කිසිම කෙනෙකුට දැන් මට ඕන තරම් මිනිස්සු කියනවා කතා කරලා ඉවර වෙලා මේ එක දේවල් වලට ආධාර දීලා අපේ පුතාට ජම්මේ රාෂ්ටකයක් තියෙනවා, අරක තියෙනවා, මේක තියෙනවා, ආශිර්වාද කරන්න මේ පුතාගෙනම දුවගෙනම මගේ ජීවිතේ කවදාවත් මම කරන්නේ මං ආශිර්වාද කරනවා. ඔයාගේ ජම්මේ රාෂ්ටකේ නැති වෙන, සෙනසුරු නැති වෙන, බුද නැති වෙන, නෙප්චූන්, ප්ලූටෝ නැති වෙන ඒවා මං කියන්නේ නැහැ. හේතුව මම දන්නවනේ බොරු කියලා. මම දන්නවනම් මේක පට්ටපල් බොරු කියලා මට මිනිස්සෙකුට කියන්න බෑනේ. ඇමරිකාවේ නාසා ආයතනයේ පුදුමාකාර පරිශ්‍රමයක් දාලා අඟහරු කෙනෙක් මොකක් අලුත් ග්‍රහයක් හොයා ගන්නවා. අපේ ලංකාවේ ඉන්න ජ්‍යොතිෂකාරයෝ ඒකට නමක් දාලා ඉවරලා ඒකෙන් බලපෑම් කරනවා. පිට රටක වෙන ලෝකේ කොහෙවත් ඉන්න අඟහරුට පුළුවන් ද ඔයාලට බලපෑම් කරන්න? ඔයාලට බලපෑම් කරන්න පුළුවන් සූර්යයට. තේරෙනවද? මේ වෙලාවේ අපිට බලපෑම් කරනවා සූර්යයා. නේ? මොකද වෙන්නේ? ඉර එළිය වැඩි. අපිට ඒක අමාරු නම් මොකද අපි කරන්න ඕන? පූජාවක් තියෙන එකද? යන්ත්‍රයක් දාන එකද? හේවනට යන්නේ ඒක. ඔයාලට බලපෑම් ගන්න පුළුවන් ඉරට. ඕනද ඉරට? එච්චරයි. ඒ ඇරෙන වෙන දෙයක් නැහැ. ඒතර බුදුදහමේ එහෙම එකක් නැහැ. කාට හරි කියනවා නම් ඔප්පු කරලා පෙන්නන්න. විවෘතයි ඔප්පු කරලා පෙන්නන්න. ඔයාලා අහලා තියෙනවද බුදුරජාණන් වහන්සේ පාංශුකූලයට ගියා කියලා? කොහේ හරි තැනක 80 මහා ශ්‍රාවකයෝ ගියා කියලා අහලා තියෙනවද? දවසක් බුදුරජාණන් වහන්සේ හම් වෙන අග්‍රදායිකාව වෙනවා. කවුද අග්‍රදායිකාව? විශාඛා එනවා. විශාඛා ඇවිල්ලා කියනවා මට පහුගිය දවස් ටිකේ ඉන්න බැරුණා. මට කරදර ටිකක් තිබ්බා. මම දැන් මේ මිනිපිරිය මැරුණා. කනත්තර දාලා එන ගමන් තමයි හම්බෙන්න ආවේ කියලා කියනවා. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ දන්නේවත් නැහැනේ. බුදු කෙනෙක් මේ ලෝකෙට අවශ්‍ය ජීවත් වෙලා ඉන්නකොට මිනිස්සුන්ට විමුක්තිය කියන්න මිසක් මලකඳන් ළඟ බණ කියන්න නෙමෙයි. පැහැදිලිද මම කියන්නේ? මැරිච්ච මිනිස්සුන්ට නිවන් සැප ලැබේවා කියන්න බුදුවරු මේ ලෝකෙට පහළ වෙන්න ඕනේ නැහැ. ඒක ඕන මිනිසෙකුට කරන්න පුළුවන්. බුදු කෙනෙක් මේ ලෝකෙට අවශ්‍ය වෙන්නේ ඇයි? ජීවත් වෙලා ඉන්න මිනිස්සෙකුට නිවන් දකින්න විදිය කියලා දෙන්න. සිතක් නැති කෙනෙකුට නිවන් දකින්න බෑ කියලා අපි කිව්වා. මං කිව්වා නේද? ඔය සම්බන්ධව අපි කරපු දීර්ඝ විග්‍රහය ඒ YouTube එකේ තියෙනවා.
හොඳයි ඉතින් අපි ඔබට කියනවා ජීවිතයට ආලෝකය අපේ YouTube නාලිකාවට එකතු වෙන්න. අපි මීට පෙර අපි සාකච්ඡා කරපු ධර්ම කරුණු අපි YouTube නාලිකාවට එකතු කරලා තිබෙනවා. ජීවිතයට ආලෝකය අපේ YouTube නාලිකාවට එකතු වෙන්න. එය ශ්‍රවණය කරන්න, එම YouTube නාලිකාව subscribe කරන්න සහ එම ධර්මදේශනා තවත් කෙනෙකුට බලන්න එකතු කරන්න කියලාත් අපි ඔබට මතක් කරන්නට ඕනි. ඉතින් ඔන්න අපේ නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළා පාංශු කූලය. කෙනෙක් මරණයට පත් වුණාට පස්සේදී ඔහුට සිතක් නැහැ. ඔහුට කොයිතරම්නම් ධර්මයේ දේශනා කරත් ඔහුට එවිට නිවන් දකින්න බෑ. ඔහුට නිවන් දකින්නට පුළුවන්කම ලැබෙන්නේ ඔහු ජීවත් වෙලා ඉන්න විට පමණමයි. ඒ නිසාවෙන් උන්වහන්සේ අපිට සඳහන් කළා පාංශු කූලය කියන කාරණාව. ඒ වගේම උන්වහන්සේගේ ධර්ම දේශනාව තුළ අපිට මේ සාකච්ඡාව පුරාවටම පැහැදිලි වෙච්ච කරුණු කාරණා කිහිපයක් තිබුණා. ඒ තමයි අපි ගොඩනගාගත්ත අපිට ගැළපෙන විදිහට අපි නිර්මාණය කරගත්ත ගොඩක් දේවල් අපිට සංස්කෘතිය විසින් උරුම කරලා දීපු ගොඩක් දේවල් අපි ඒ විදිහටම පවත්වාගෙන යනවා. එහි හරය, එහි නිවැරදි ස්වභාවය නැත්නම් නිවැරදිද යන පිළිබඳව තෝරා බේරා ගන්නට අපිට බුද්ධිය ප්‍රමාණවත් වෙලා නැහැ මේ අවස්ථාවලදී. එසේනම් අපි නිර්මාණය කරගත්ත එවැනි දේවල් බුද්ධිමත්ව හිතන්න කියන කාරණාවත් ධර්මදේශනාව ඇතුළේදී එවැනි බොහෝ කරුණු කාරණා පිළිබඳවත් අද දවසේදී ධර්මදේශනාව ඇතුළේදී උන්වහන්සේ ඔබට සඳහන් කරා. එසේනම් ඒ පිළිබඳව ඔබට යලිත් හිතන්න, මේ ධර්ම දේශනාව හොඳින් ශ්‍රවණය කරගන්න, අපේක්ෂා විරහිතව ජීවත් වෙන්න, එවිට ඔබගේ ජීවිතය යහපත් එකක් කරගන්නට ඔබට හැකියාව ලැබෙන බව උන්වහන්සේගේ ධර්ම දේශනාව තුළින් ඉතාමත්ම හොඳින් අපිට පැහැදිලි කරලා දුන්නා. එසේනම් මේ ධර්ම සාකච්ඡාව සඳහා වැඩමවා වදාළ ආලෝක ශ්‍රී විහාරස්ථානයේ ගෞරවනීය අපගේ නායක ස්වාමීන් වහන්සේ ධම්මාලෝක අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පාද නමස්කාර ගෞරවනීය පුණ්‍යානුමෝදනා අපි මේ මොහොතේදී එකතු කරනවා. මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට අපිට අවස්ථාව ලබා දීම වෙනුවෙන් ඒ වගේම ඔබටත් පුළුවන් උන්වහන්සේට ඔබට තිබෙන ගැටලු යොමු කරන්න. උන්වහන්සේගේ WhatsApp දුරකථන අංකය මම සඳහන් කරන්නම්. ඔබට මේ WhatsApp දුරකථන අංකය හරහා ඔබ දුර බැහැරක ඉන්න පුළුවන්. ඔබ විදේශගත වෙලා ඉන්න පුළුවන්. අන්න ඔබට පුළුවන්කම තිබෙනවා මෙම ගැටලු WhatsApp හරහා උන්වහන්සේට යොමු කරන්න. 075 22 45 460 075 22 45 460. ඒ වගේම මේ තුරුණු සිතට ආලෝකය මේ ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වය ලබා ගන්නටත් ඔබට පුළුවන්කම ලැබෙනවා. මේ WhatsApp දුරකථනය හරහාම අපගේ නායක ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. එසේනම් දායකත්වය ලබා ගන්නට කැමති ඔබට දායකත්වය ලබා ගන්නට ගැටලු තිබෙන ඔබට ගැටලු එම දුරකථන අංකයට යොමු කරන්නට ඔබට මතක් කරමින් යලිත් දුරකථන අංකය මතක් කරනවා 075 22 45 460 කියන දුරකථන අංකයට WhatsApp මාර්ගයෙන් ඔබේ ගැටලුව ප්‍රශ්නය නැත්නම් දායකත්වය දක්වන්නට සම්බන්ධ කරගන්න කියලා අපේ නායක ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඒ වගේම ජීවිතයට ආලෝකය YouTube නාලිකාවට යන්න, ජීවිතයට ආලෝකයේ YouTube නාලිකාව subscribe කරන්න. එහි ධර්ම කරුණු ගොඩක් අපි එකතු කරලා තිබෙනවා. මීට පෙර පැවැත් වූ ධර්ම සාකච්ඡා එය ශ්‍රවණය කරන්න, අපේක්ෂා විරහිතව ජීවත් වෙන්න උත්සාහ කරන්න කියලා අපි ඔබට යලිත් මතක් කරද්දී යලිත් ස්තුතිවන්ත වෙන්නට අවශ්‍යයි. අද දවසේදී මේ උතුම් ධර්ම සාකච්ඡාව ඔබට ශ්‍රවණය කරන්නට දායකත්වයේ දැක්වුවොන්ට අපගේ ගෞරවනීය ස්තුති අපි මේ මොහොතේදී පුණ්‍ය අනුමෝදනා එකතු කරනවා. මේ මොහොතේදී අද දවසේදී පැවතිච්ච ධර්ම සාකච්ඡා සඳහා දායකත්වය එකතු කරන්නේ ඩුබායි රටේ සේවයේ නියුතු නම්බර් 136 ජබුරලිය මඩපාත පිළියන්දල ලිපිණයෙන් පදිංචි තෙල්ගේ ප්‍රියන්ති පීරිස් මහත්මිය සහ මිද්දනිය මුරුංගස්යාය නැගෙනහිර මදු සෙවණ ලිපිණේ පදිංචි ගුණපාල ජයසේකර මහත්මයා සහ ආදරණීය දියණියන් දෙදෙනා විසින් එවැගේම කේචි නන්දශීලී මහත්මියගේ 65 වන ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ බලාපොරොත්තු වෙලා තිබෙනවා. ඉතින් ඒ බලාපොරොත්තු ආකාරයෙන්ම ඉටු වෙන්න ප්‍රාර්ථනා කරමින් යලිත් ඔබට ප්‍රාර්ථනා කරනවා, ආරාධනා කරනවා අපේක්ෂා විරහිතව ජීවත් වෙන්න, දන් දෙන්න, දන් දෙන
වෙස්සාන්තර පන්සල නැතිනම් දන්සල් පන්සල හම්බන්තොට මිද්දෙනිය දඹේ තලාව ආලෝක ශ්‍රී විහාරස්ථානයේ බව අපි ඔබට යලියලිත් මතක් කරනවා. එය සියසින් දැක ගන්නට දුර බැහැර ප්‍රදේශයක සිට YouTube හරහා අපිව නරඹනවා නම් ඔබ ආලෝක ශ්‍රී විහාරස්ථානයට එන්නට ඔබට ආරාධනා කරමින් අපි සූදානම් මේ උතුම් වෙසක් පුර 15ක පොහොය දිනේදී අපගේ ධර්ම සාකච්ඡාව මෙලෙසින් නිමා කරන්නට. එසේනම් යලියලිත් নমස්කාර පූරක ස්තුතියි අපේ නායක ස්වාමීන් වහන්සේට පුද කරමින් අපි සමුගන්නවා ඔබට උතුම් වෙසක් පුර 15ක පොහොය දිනයක් වේවා. සාදු සාදු සාදු